හරි ළමයි අයිබෝන් මේ මම මේ රෙකෝඩින් එක කරන්නේ ඔයාලට අපි පන්ති පටන් ගත්තා. නමුත් අර අපේ පැත්තෙන් සිද්ධ වෙච්ච පොඩි තාක්ෂණික දෝෂයක් නිසා තමයි මම මේ රෙකෝඩින් එක කරන්නේ. හරිද? එතකොට මේ රෙකෝඩින් එක මම කොටස් දෙකකටයි එන්නේ. හරි ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට බලන්න පුළුවන් කාලේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රෙකෝඩින් එක මම කොටස් දෙකකට ගේනවා ඔයාලට මේ හරිද හරි ඉතින් අපි වැඩි කතා නැතුව බලන්න පටන් ගමු හරි මෙහෙමයි දැන් ඔය ඔන්ලයින් සෙක්ටර් ළමයි ඉන්නවනේ ඔන්ලයින් සෙක්ටර් ළමයි ඉතින් පුළුවන් තරම් ලයිව් එකට සෙට් වෙන්න දැන් ඊළඟ දවසේ ඉඳලා අපි ලයිව් එක ප්‍රශ්නයක් නැතුව සිද්ධ කරනවා පුළුවන් තරම් ලයිව් එකට සෙට් වෙන්න ළමයි මොකද අපි දන්නවා මේවා රෙකෝඩින් ගොඩ ගැහුනොත් එහෙම ඔයාලට අන්තිමට එපා වෙනවා හරිද ඒකින්ද පුළුවන් නම් ෆිසිකල් ක්ලාස් එකට එන්න බලන්න නැත්තම් ලයිව් එකට සෙට් වෙන්න මොකද රෙකෝඩින් ගොඩ ගැහෙන එකයි වෙන්නේ අන්තිමට රෙකෝඩින් බලන්න ගියොත් එහෙම හරිද ඕක දැන් හිතන්නකො ලයිව් එකට සෙට් වෙන්න බැරිුණා කියලා හරි මම රෙකෝඩින් එකක් දැම්මා හරිද දැන් මේ අද දානවා වගේ ඊට පස්සේ රෙකෝඩින් එක දැම්මට ඊට පස්සේ ඔන්න දැන් මොකක් හරි වැඩක් සෙට් වුණොත් එහෙම ඔන්න අද බැලෙන්නේ නැහැ ඕක හරි ඊට පස්සේ ඕක හෙටත් ඔහොම වෙනවා අනිද්දාත් ඔහොම වෙනවා දන්නේම නැතුව ඔන්න ඊළඟ දවසේ පන්තිය දවසටත් එනවා හරි ඉතින් ඔන්න ඕකයි වෙන්නේ කතාව ඉතින් ඒක නිසා මේ පුළුවන් තරම් අපි රෙකෝඩින් එක බලන එක ඒක කල් දාන්න නැතුව අනිවාර්යෙන්ම ඒ වැඩේ අදාළ දවසටම වැඩේ ඉවරයක් කරලා දාගමු. හරිද? හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මහ ලොකු දෙයක් නැහැ. හරිද? අපි කතා කරන්නේ විද්‍යුත් ධාරාව ගැන. මම කියවනේ එදා අපි කතා කරපු දේවල් ටික කොටස් දෙකකට තමයි ගේන්නේ. එතකොට අද අපි ධාරා ඝනත්වය වෙනකම් මම මේ වීඩියෝ එකේ කතා කරනවා ධාරා ඝනත්වය වෙනකම් මම කතා කරනවා මේ ඉතුරු ටික මම ඊළඟ වීඩියෝ එකෙන් කියනවා හරිද හරි ළමයි දැන් මේ බලන්නකො මොකද්ද විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ ඔයා දන්නවා විද්‍යුත් ධාරාව කියන එක නැතුව අපිට ඇත්තටම ජීවිතේ ජීවත් වෙන්න බැරි තරම් නේ හරිද දැන් ෆෝන් එක නැතුව ජීවත් වෙන්න පුළුවන්ද බෑනේ හරි කොහෙ ගියත් ඔයාලා ෆෝන් එක අරගෙන යනවනේ කන්න ගියත් ෆෝන් එක ගන්නවා ක්ලාස් ගියත් ෆෝන් එක ගන්නවා ඊට පස්සේ උදේට මේ දත් මදින්න ගියත් ෆෝන් එක ඔබවවා තමයි දත් මදින්නේ ඈ නේද මේ වොෂ්රූම් ගියත් ඔහමයි යන හැම තැනටම ෆෝන් එක අරගෙන යනවනේ හැබැයි ඔය ෆෝන් එක අරගෙන ගියාට ෆෝන් එකේ බැටරිය කියන එක බහිනවනේ ඊට පස්සේ charge කරගන්නේ මොකක් නිසාද ඔයා charge කරගන්නේ මොකක් නිසාද ඔය ගෙදර තියෙන කරන්ට් එක නිසා ධාරා විද්‍යුතය නිසා තේරුණාද ඉතින් ඒකින්ද ධාරා විද්‍යුතය කියලා කියන්නේ අපේ ඇඟේ පාර්ට් එකක් වගේ අපේ ඇඟේ පාර්ට් එකක් වගේ කොටසක් වෙලා ඉවරයි ධාරා විද්‍යුතය කියන එක තේරුණාද ඉතින් ඒක නිසා දැන් අපි බලන්න ඕනේ කොහොමද මේ ධාරා විද්‍යුතය අපේ ජීවිතයට එන්නේ කොහොමද මේ ධාරා විද්‍යුතය සම්බන්ධ වෙන්නේ අපේ ජීවිතයට ඔන්න ඕවා තමයි අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙන්නේ. හරි සරල මට්ටමින් අපි කතා කරමු. හරිද? කිසිම දෙයක් ඔයාලට නොතේරෙන දෙයක් මම නොතේරෙන්න දෙන්නේ නැතුව මම සියල්ලම ඔයාලට ඔළුවටම අවබෝධ වෙන විදිහට මම කියලා දෙන්නම්. ඔයාලත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න. හරිද? මාව කන්ටැක්ට් කරගෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් රෙකෝඩින් එක බලන ගමන් හරි එහෙම නැත්නම් රෙකෝඩින් එක බලලා ඉවරලා හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මාව කන්ටැක්ට් කරගන්න අනිවාර්යයෙන්ම. තේරුණාද? හරි. මට කෝල් එකක් දීලා හරි වැඩේ කරගන්න. හරි. ඒකින්ද මට මේ අනේ මට මේ කරදරයක් නෙමෙයි සර්ට මේ වෙලාව නෑ වෙලාව තියෙනවා. හරිද? මම කරන්නේ මේ වැඩේනේ. මම ඔයාලා වෙනුවෙන් ඉන්නවා එතකොට. මම ඔයාලා වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. තේරුණාද? එතකොට මගේ වැඩ අංක 1 වැඩේ මගේ වැඩේ මේක. හරිද? මගේ වෙන වැඩ මුකුත් නැහැ. මේක තමයි මගේ වැඩේ. මම ඔයාලත් එක්ක ඉන්නවා. විභාගේ ලියනකම් ඔයාලත් එක්ක ඉන්නවා. ඕන දෙයක් අනිවාර්යෙන් මාත් එක්ක කතා කරලා විසඳ ගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නිරාකරණය කරගන්න. තේරුණාද? හරි. දැන් මේ බලන්න ළමයි. දැන් ඔයා දන්නවා ධාරා විද්‍යුතය කියන එක හැම සංනායකයක් කරාම හැම ද්‍රව්‍යයක් කරාම ගමන් කරන්නේ නැහැ විද්‍යුත් ධාරාව කියන එක. හරිද? දැන් හිතන්නකෝ ලී කෑල්ලක් තියෙනවා කියලා. ලී කෑල්ලක් කරා ධාරාවක් ගමන් කරන්නේ නැහැ.
හරිද? හැබැයි යකඩ කෑල්ලක් තියනවා කියලා හිතන්න. යකඩ කෑල්ලක් කරහා ධාරාවක් ගමන් කරනවා. ඕක ඉතින් try කරලා බලන්න ඉතින් කරන්න වෙන්නේ ඉතින් මේ යකඩ එනයක් දාන්න වෙනවා අර මේ නේද මේ ගෙදර තියෙන ප්ලග් පොයින්ට් එකකට ආයෙ ලී කෑල්ලකුත් දාලා බලන්න වෙනවා ඉතින්. අල්ලලා බලන්න වෙනවා. වදිනවද කියලා. හරිද? මේ අනේ අම්බෝ කරන්න යන්න එපා ඈ. හරි මේ ඉතින් ඔන්න ඔය විදිහට. තේරුණාද? මේ යකඩ කෑල්ල හරහා ධාරාව ගමන් කරන්නයි ඇයි අර ප්ලාස්ටික් ඇයි අර ලී කෑල්ල හරහා ධාරාව ගමන් නොකරන්නයි හේතුව මොකද්ද? සරලම හේතුව තමයි ළමයි ධාරාවක් කියලා කියන්නේ එක්තරා ශක්ති විශේෂයක්. හරිද? එක්තරා ශක්ති විශේෂයක් තමයි ධාරාවක් කියලා කියන්නේ. දැන් අපි ශක්තිය ගැන දන්නවනේ. හරිද? දැන් හිතන්න ළමයි ශක්තිය කියන්නේ මොකද්ද? ශක්තිය කියලා කියන්නේ ඒක විවිධාකාරයෙන් තියෙනවනේ. විවිධාකාර ශක්තියින් තියෙනවනේ. ඒ විවිධාකාර ශක්තියින් අපිට ඇති කරන්නත් බෑ නැති කරන්නත් බෑනේ. තේරුණාද? ඒ විවිධාකාර ශක්තියින් විවිධාකාර විදිහට වස්තුන් තුල ගබඩා වෙනවා. හරි ලස්සනයි මේ කතාව ළමයි. හරිද? ඒ ශක්තියින් විවිධාකාර විදිහට එක තැනක ඉඳලා තව තැනකට යනවානේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ චාලක ශක්තිය කියලා. හරිද? දැන් මොන වාහනයක් තියෙනවා. හරිද? වාහනයක් තියෙනවා මෙන්න මේ විදිහට. ඔය වාහනයට අපි ලබා දෙනවා යම්කිසි ප්‍රවේගයක්. හරිද? අපි හිතමුකෝ නිශ්චලතාවයෙන් මෙයා පටන් ගන්න කියලා. මෙයාගේ චලිතය පටන් ගන්න නිශ්චලතාවයෙන්. එතකොට මේ චලිතය පටන් ගන්න එක්කෙනා යම්කිසි කාලයකට පස්සේ මෙයාගේ ප්‍රවේගය v ප්‍රවේගයක් දක්වා මෙන්න මේ විදිහට වැඩි කර ගන්නවා. ළමයි දැන් මේ බලන්නකෝ. මේ v ප්‍රවේගයක් දක්වා මෙයාට වැඩි කර ගන්නවා කියලා කියන්නේ මෙයාට චාලක ශක්තියක් හම්බ වෙලා තියෙනවා කියන එක නේද? මෙයාට චාලක ශක්තියක් හම්බ වෙලා තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. හරි. දැන් මෙයාගේ ආරම්භයේදී නිශ්චලයි. එතකොට මෙයාට චාලක ශක්තියක් නැහැ. හැබැයි මෙතනදී මෙයාට චාලක ශක්තියක් හම්බ වෙලා තියෙනවා. බලන්න ළමයි ශක්තිය එක තැනක ඉඳලා තව තැනකට ගිහිල්ලා තියෙනවා. හරිද? පැහැදිලිද? දැන් ඔය වගේ තමයි ළමයි. දැන් හිතන්න. හරි මෙහෙම හිතන්නකෝ. හිතන්න ළමයි ඔන්න මොකක් හරි පොල් ගෙඩියක් තියෙනවා. හරිද? දැන් ඔන්න පොල් ගෙඩියක් මොකක් හරි තියෙනවා. පොල් ගෙඩියක්. සුදාතිකින් ගලවපු හදවතක් වගේ. හරිද? ඔන්න පොල් ගෙඩියක් තියෙනවා. හරි. දැන් මේ පොල් ගෙඩිය හිතන්නකෝ අපි යම්කිසි උසකට උස්සනවා කියලා. හරි. දැන් මේ තියෙන්නේ පොළොව මට්ටමේ. අපි කියනවා විභව ශූන්‍ය මට්ටම කියලා අපි කියමුකෝ. ඔන්න විභව ශූන්‍ය මට්ටමේ තියෙන්නේ. මෙයාව යම්කිසි උසකට උස්සනවා. යම්කිසි උසකට උස්සලා මෙන්න මේ විදිහට හරිද? ඔන්න ඔය විදිහට පොල් ගෙඩිය තියෙනවා. දැන් මෙයාට ගබඩා වෙනවා මොන වගේ ශක්තියක්ද? මෙයාට ගබඩා වෙනවා ළමයි විභව ශක්තියක්. නේද? විභව ශක්තියක්. හරිද? ළමයි ඔය වගේ තමයි විද්‍යුත් ධාරාව කියලා කියන්නේ අර විද්‍යුත් ශක්තිය. දැන් හිතන්නකෝ ළමයි මේ ලයිට් එකක් පත්තු වෙන්නේ කොහමද? මේ ෆෑන් එකක් පත්තු වෙන්නේ කොහමද? ෆෑන් එකක් වැඩ කරන්නේ කොහමද? ළමයි මහ ලොකු දෙයක් නෙමෙයි. අරද ෆෑන් එකක් වැඩ කරනවා කියලා කියන්නේ ශක්ති පරිවර්තනයක් විතර තියෙන්නේ. හරිද? අපි විද්‍යුත් ශක්තිය ෆෑන් එකට ලබා දෙනවා. අපි විද්‍යුත් ශක්තිය ෆෑන් එකට ලබා දෙනවා. ෆෑන් එක විසින් මොකද කරන්නේ? ඒ ලබාගත් විද්‍යුත් ශක්තිය භ්‍රමණ චාලක ශක්තිය බවට පරිවර්තනය වෙනවා. පැහැදිලිද? හරි. දැන් මේ විදිහට ෆෑන් එකක් තිබ්බොත් එහෙම හරි ඔය විදිහට හිතන්නකො සීලින් ෆෑන් එකක් කියලා. ඔන්න සීලින් ෆෑන් එකක් තියෙනවා. හරිද? මෙන්න සීලින් ෆෑන් එකක් තියෙනවා. ඔය සීලින් ෆෑන් එකෙන් වෙන්නේ මොකද්ද ළමයි? මේ මහ ලොකු දෙයක් නෙමෙයි. හරිද? අපි මෙයාට සපයනවා මෙන්න මේ විදිහට සපයනවා විද්‍යුත් ශක්තිය. විද්‍යුත් ශක්තිය සපයනවා. මේ ෆෑන් එකේ මෝටරය විසින් මොකද කරන්නේ? මෙයා භ්‍රමණය කරනවා. එයා භ්‍රමණය කරනවා කියලා කියන්නේ භ්‍රමණ චාලක ශක්තිය බවට පරිවර්තනය කරනවා. ඕක තමයි ළමයි සිද්ධ වෙන වැඩේ. පැහැදිලිද? ඕක තමයි සිද්ධ වෙන වැඩේ ළමයි. තේරුණා නේද? හරි. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න මේ ශක්ති පරිවර්තනය කියලා කියන්නේ
මේ ශක්ති පරිවර්තනය කියලා කියන්නේ හරිද මේ හරිද ළමයි ඉතින් ඔය ශක්ති පරිවර්තනය කියලා කියන්නේ ශක්තිය එක ශක්තිය ආකාරයකින් තව ශක්තිය ආකාරයකට පත් වෙනවා කියන එකනේ හරිද දැන් උදාහරණයක් විදියට මෙහෙම හිතන්න ඔයාලා හරිද දැන් මෙන්න මේ විදියට දැන් ඔයාලා දන්නවා විද්‍යුත් ශක්තිය හදන්නේ කොහෙදද විද්‍යුත් ශක්තිය හදන්නේ පවර් ප්ලාන්ට්ස් වල දැන් ඔය කැලිදිස් බලාගාරයේ ඊට පස්සේ මේ නොරච්චෝලේ හරිද ඔය වගේ පවර් ස්ටේෂන්ස් වලින් විද්‍යුත් ශක්තිය උත්පාදනය කරනවා හරිද ඒ උත්පාදනය කරන්නේ මෙන්න මෙහෙනේ හරිද මේ තියෙන්නේ විද්‍යුත් ශක්තිය උත්පාදනය කරන තැන හරිද මේ තියෙන්නේ විද්‍යුත් ශක්තිය උත්පාදනය කරන තැන ඒ උත්පාදනය කරන තැන ඉඳලා අපේ ගෙවල් වලට කිලෝමීටර් ගාණක් දුරයිනේ ඉතින් කොහොමද එතන ඉඳලා අපේ ගෙවල් වලට විද්‍යුත් ශක්තිය ලබා දෙන්නේ ළමයි අපේ ගෙවල් වලට විද්‍යුත් ශක්තිය ලබා දෙන්න ඔයාලා දැකලා ඇති විද්‍යුත් රැහන් විදුලි රැහන් දැකලා ඇති ඔන්න ඔය විදුලි රැහන් ඔස්සේ තමයි ඔය විද්‍යුත් ශක්තිය අපේ ගෙවල් වලට එන්නේ ළමයි කවුරු මගින්ද ඔය විද්‍යුත් ශක්තිය එන්නේ කවුරු හරහාද කවුද ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ළමයි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි විද්‍යුත් ධාරාව තමයි ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඔන්න අපට විද්‍යුත් ධාරාව ඕනේ වෙච්ච තැන පැහැදිලි නේද ඔන්න දැන් විද්‍යුත් ධාරාව කියන එක්කෙනා ඕන වෙච්ච තැන තමයි ඔය තියෙන්නේ තේරුණාද අර විද්‍යුත් ධාරාව ඕන උනේ මෙන්න මෙතනදී විද්‍යුත් ධාරාව ඕනේ වෙන්නේ ඇයි විද්‍යුත් ශක්තිය එක දැනගෙන ඉඳලා තව දැනකට යන්න ඕනේ නිසා තමයි ගෙනියන්න ඕන නිසා තමයි අපිට විද්‍යුත් ධාරාව ඕනේ වෙන්නේ ළමයි ඇත්තටම විද්‍යුත් ධාරාව කියන්නේ මොකද්ද ඇත්තටම විද්‍යුත් ධාරාව කියලා කියන්නේ විද්‍යුත් ශක්තිය එක තැනක ඉඳලා තව තැනකට අරගෙන යන්න තියෙන ට්‍රාන්ස්පෝර්ට් මෙතඩ් එක තමයි විද්‍යුත් ධාරාව කියලා කියන්නේ පැහැදිලිද මම මේ කියන කතාව තේරුණාද හරිද තේරුම් නැත්නම් අනිවාර්යයෙන්ම පොයින්ට් එක මාක් කරගෙන ඉඳලා මගෙන් අහන්න හරිද පොයින්ට් එක මාක් කරගෙන මෙන්න මේ සර් මෙන්න මේ වීඩියෝ එකේ මෙන්න මෙතන මට තේරුන්නේ නැහැ ඒක පොඩ්ඩක් කියලා දෙන්න හරි අන්න එහෙම අහන්න හරිද අනිවාර්යයෙන්ම අහන්න එහෙම තේරුණානේ ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ කතාව සිද්ධ වෙන්නේ තේරුණා නේද ළමයි හරි ඉතින් එතකොට ඒ නිෂ්පාදනය කරන ඒ උත්පාදනය කරන විද්‍යුත් ශක්තිය අපේ නිවෙස් වලට එනවා නිවෙස් වල විදුලි උපකරණ තියෙන්නේ දැන් දන්නවා ෆෑන් එකක් කියලා අපි ෆෑන් එකකට විද්‍යුත් ශක්තිය ලබා දුන්නොත් එහෙනම් මොකද වෙන්නේ ඒ ෆෑන් එක මගින් අර විද්‍යුත් ශක්තිය භ්‍රමණ චාලක ශක්තිය බවට පරිවර්තනය වීමක් තමයි ඔතන සිද්ධ වෙන්නේ පැහැදිලිනේ වෙන වැඩේ නේද හරි ඔය වගේ කතාවක් තමයි සිද්ධ වෙන්නේ හරි ළමයි ඉතින් බලන්න ටියුට් එකේ තියෙන ඔය සේරම හරිද ටියුට් එකේ තියෙන ඔය සේරම ටියුට් එකේ තියෙනවා බලන්න ටියුට් එක සාමාන්‍යයෙන් විද්‍යුතය සන්නායනය කිරීම අනුව ද්‍රව්‍යයන් කොටස් තුනකට බෙදා වෙන් කළ හැකියි. හරි අර මම කිව්ව කතාවනේ. ඉතින් විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක සහ අර්ධ සන්නායක කියලා. විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක සහ අර්ධ සන්නායක කියලා අපිට කොටස් තුනකට වෙන විදිහට බෙදන්න පුළුවන්. හරි. ළමයි විද්‍යුත් සන්නායක කියන්නේ මොකද්ද? විද්‍යුත් සන්නායක කියලා කියන්නේ විද්‍යුත් ධාරාවක් ගලාගෙන යන්න පුළුවන් ද්‍රව්‍යයන් වල තමයි අපි කියන්නේ විද්‍යුත් සන්නායක කියලා. විද්‍යුත් කුසන්නායක එහෙම නැත්නම් විද්‍යුත් පරිවාරක කියන්නේ මොනවද? විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න බැරි ඒවා. ඇයි ඒවට ධාරාවක් ගමන් කරන්න බැරි වෙන්නත් අර විද්‍යුත් සන්නායක වලට ධාරාවක් ගමන් කරන්න පුළුවන් වෙන්න හේතුව මොකද්ද ළමයි? අරද හරි සරල හේතුවක් තියෙන්නේ. ළමයි විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියලා කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක්. පැහැදිලිද මම මේ කියන කතාව? හරිද? මේක කෙමිස්ට්‍රි එක පොඩ්ඩක් අල්ලගන්න. නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් තමයි විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියලා කියන්නේ. තේරුණාද? එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන තිබ්බොත් විතරයි විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න පුළුවන් වෙන්නේ. මම කියන එක තේරුණා නේද? එහෙනම් විද්‍යුත් සන්නායක විදිහට ළමයි ගන්නේ ලෝහ වර්ගනේ. ඉතින් ඔය ලෝහ වර්ග වලට නිදහස් ඉලෙක්ට්‍රෝන පවතිනවා. අන්න ඒක නිසා තමයි විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න පුළුවන් වෙන්නේ මෙයාලට. ඒ වගේම අලෝහයක් වෙන එකම එක්කෙනෙක් ඉන්නවා සන්නායකයක් වෙන. අලෝහයක් වෙන හරිද? අලෝහ ද්‍රව්‍යයක් වෙන විද්‍යුතය සන්නායනය කරන ද්‍රව්‍යයක් ඉන්නවා. කවුද? ළමයි ඔයාලා දන්නවද මිනිරන් එහෙම නැත්නම් කාබන් කියන එක්කෙනාටත් පුළුවන් මෙන්න මේ විදිහට විද්‍යුතය සන්නායනය කරන්න. කාබන් කියන එක්කෙනා මිනිරන් කියන එක්කෙනා අනිවාර්යයෙන්ම විද්‍යුතය සන්නායනය කරනවා ඉතාමත්ම හොඳින්. දැන් ඔය බැටරියක් ගත්තොත් එහෙම ඔය ඉස්සර කාලේ අර ලොකු අර පෙන්ටෝච් බැටරි තිබ්බේ. අර ටෝච් එකට දාන අර තප සයිස් එකේ සිලින්ඩර් ආකාර බැටරි තිබ්බේ. හරිද? ඔන්න ඔය බැටරියේ මැද අග්‍රය ධන අග්‍රය සම්බන්ධ කරලා තියෙන්නේ ඔය වගේ කූරකට කාබන් කූරකට. හරිද? ඔයාලා දැකලා ඇති මේ අනිවාර්යයෙන්ම එතකොට කාබන් කියලා කියන්නේ ඉතා හොඳින් විද්‍යුතය සන්නායනය කරන
අලෝහමය ද්‍රව්‍යයක්. අලෝහයක් යා කාබන් කියලා කියන්නේ. අලෝහයක්. ඔන්න හොඳට මතක තියාගන්න. අලෝහයක්. අලෝහමය ද්‍රව්‍යයක් තමයි කාබන් කියලා කියන්නේ. හරිද? ඒක හයිලයිට් කරගන්න මිනිරන් විද්‍යුතය සන්නායනය වේ කියලා. හරි. වරහන් ඇතුලේ ඕනනම් දාගන්න. ඒක අලෝහමය ද්‍රව්‍යයක් කියලා දාගන්න. හරි. විද්‍යුත් පරිවාරක ගත්තොත් ඒ විද්‍යුත් පරිවාරක කියන්නේ ඇයි? එයාලට විද්‍යුතය සන්නායනය කරන්න හැකියාවක් නැහැ. අර නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ යාළුවෝ විද්‍යුතය සන්නායනය කරන්න. අන්න ඒක නිසා තමයි ඒවට අපි කියන්නේ විද්‍යුත් පරිවාරක කියලා. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ ළමයි අර ගෑනුත් නොවන පිරිමිත් නොවන විශේෂයක් වගේ හරි. අර්ධ සන්නායක කියලා කියන්නේ විද්‍යුත් සන්නායකත් නොවන විද්‍යුත් කුසන්නායකත් නොවන අතරමැදි ගුණාංගයක් තමයි විද්‍යුත් අර්ධ සන්නායක වලට තියෙන්නේ. අර්ධ සන්නායක වලට හැකියාවක් නැහැ ළමයි අර විද්‍යුත් සන්නායක වගේ ඉතා හොඳින් විද්‍යුතය සන්නායනය කරන්න හැකියාවක් නැහැ. හරිද? හැබැයි විද්‍යුත් කුසන්නායක වගේ විද්‍යුතය සන්නායනය නොකර ඉන්නෙත් නැහැ. චුට්ටක් සන්නායනය කරනවා. හරිද? හරි චුට්ටක් සන්නායනය කරනවා. මේ ගොඩක් සන්නායනය කරන්නේ නැහැ. හරිද? තේරුණා නේද? හරි. විද්‍යුත් ධාරාව චුට්ටක් සන්නායනය කරනවා එච්චරයි. හරිද? ඉතින් මේ අර්ධ සන්නායක වල උදාහරණ තමයි ඉතින් ඔය ආවර්තාව වගේ තියෙනවානේ නේද? අර්ධ සන්නායක වලට ලෝහ කියලා තියෙන්නේ. අන්න ඒවා තමයි ඉතින් ඔය මේ අර්ධ සන්නායක විදියට යොදාගෙන ඉන්නේ ගොඩක්ම. සිලිකන් ජර්මේනියම් වගේ ද්‍රව්‍යයන් තමයි අර්ධ සන්නායක විදියට යොදාගෙන ඉන්නේ. හරිද? මේ ඉතින් ඔන්න ඔය ටික තමයි මේ තියෙන්නේ. බලන්න ළමයි මෙන්න මේක හයිලයිට් කරගන්න. විද්‍යුත් සන්නායක තුලින් විද්‍යුතය ගලාගෙන යන්නේ ලෝහය තුල නිදහස් ඉලෙක්ට්‍රෝන වාහක පැවතීම නිසා වෙන්නේ. අන්න ඒක හයිලයිට් කරගන්න ළමයි. හරිද? විද්‍යුත් සන්නායකයේ තුලින් විද්‍යුතය ගලාගෙන යන්නේ ලෝහය තුල නිදහස් ඉලෙක්ට්‍රෝන වාහක පැවතීම නිසා වෙනි. නිදහස් ඉලෙක්ට්‍රෝන වාහක පැවතීම නිසා වෙනි. අන්න ඒක හයිලයිට් කරගන්න. හරිද? රූපයේ පරිදි සන්නායකයේ තුල පවතින නිදහස් ඉලෙක්ට්‍රෝන සන්නායකයේ දෙකලවරට විභව කෝෂයක් සම්බන්ධ කර විභව අන්තරයක් ලැබෙන තෙක් අහමු චලිතයේ දෙමින් පවතී. අන්න මොකක්ද ඒ කියපු හරුපේ? හරිද? මොකක්ද ඒ කියපු බයිලාව? පොඩ්ඩක් අපි බලමු ළමයි. හරිද? හරි. දැන් මේ රූප දිහා බලන්න එපා ඈ. ඕක බලන්න එපා. හරි. දැන් මෙන්න මේ දිහා බලන්න ළමයි. මෙන්න මේ කොටස දිහා. හරිද? මෙන්න මේ කොටස දිහා පොඩ්ඩක් බලන්න. මෙන්න මේ කොටස දිහා පොඩ්ඩක් බලන්න. හරිද? මේ දකුණු පැත්ත දිහා පොඩ්ඩක් බලන්න. හරි. මේ බලන්නකො ළමයි. දැන් ඔයා ඉන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයකනේ. ඔයා ඉන්නේ පෘථිවිය උඩනේ. හරිද? ඔයා මොකද උඩ පැන අදින්නේ නෑනේ. ඔයා හිටගත්තොත් හිටගෙන තමයි ඉන්නවා. හරිද? අර හදේ යනවා වගේ උඩ පැන නෙමෙයිනවා ඉන්නේ. නේද? ඇයි එහෙම වෙන්නේ ළමයි? දැන් එහෙම වෙන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයකනේ අපි ඉන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම පෘථිවි කේන්ද්‍රයේ දිහාවට අපි ඇදගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි කියනවා ගුරුත්වාකර්ෂණ බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකයි අපි ඉන්නේ. ඒකට තමයි ළමයි අපි කියන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා. ගුරුත්වාකර්ෂණ බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියලා. ඒ වගේ ළමයි දැන් හිතන්නකෝ චුම්බකයක් කියලා. හරිද? ඔන්න ඔය චුම්බක බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට අපි කියනවා චුම්බක ක්ෂේත්‍රයක් කියලා. චුම්බක බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට මොකක්ද කියනවාද? චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියනවා. හරිද? චුම්බක බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට අපි කියනවා චුම්බක ක්ෂේත්‍රයක් කියලා. හරි. ළමයි ඒ වගේ විද්‍යුත් බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට අපි කියනවා විද්‍යුත් බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට අපි කියනවා මොනවා කියලාද? විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කියනවා. විද්‍යුත් බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට අපි කියනවා විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා. හරිද? ඒ කියන්නේ ඔය ආරෝපණ අතර ඇතිවන බල තියෙන නම. හරි? ආරෝපණ අතර ඇතිවන බල මොනවද? ආරෝපණ අතර ඇතිවන බල. හරිද? දැන් මේ වගේ ධන ආරෝපණයක් ඍණ ආරෝපණයකට ආසන්න කරොත් මොකද වෙන්නේ? ධන ආරෝපණයක් ඍණ ආරෝපණයකට ආසන්න කරොත් අනිවාර්යයෙන්ම දණ්ඩ ඍණ ආකර්ෂණය වෙනවා. හැබැයි ධන ආරෝපණයක් ධන ආරෝපණයකට මේ ආසන්න කරොත් මොකද වෙන්නේ? දණ්ඩ ධන විකර්ෂණය වෙනවා. හරිද? ඍණ ආරෝපණයක් ඍණ ආරෝපණයකට ආසන්න කරොත් ඍණ විකර්ෂණය වෙනවා. හරිද? මේ සාමාන්‍යයෙන් විච්ඡ දේ නියෝග හරිද? හැම පාර්ශවයකම විච්ඡ දේ තමයි. සාමාන්‍යයෙන් විරුද්ධ පාර්ශවයන් තමයි එකිනෙකාට ආකර්ෂණය වෙන්නේ. හරිද? දැන් ෆිසික්ස් අභිවාහ ගිහිල්ලා තියෙනවා මේ කාලේ වන්නේ. හරිද? මේ ෆිසික්ස් වෙනස් කරලා තියෙනවා ඉතින්. හරි? ඉතින් මේ ඔය වගේ තමයි
ධනට ඍණ මෙන්න මේ වගේ ආකර්ෂණය වෙනවා. ධනට ධන විකර්ෂණය වෙනවා. ඍණට ඍණ විකර්ෂණය වෙනවා. හරිද? එහෙම විකර්ෂණය වෙන්නේ කොහොමද? එහෙම නිකම්ම විකර්ෂණය වෙන්නේ බෑනේ. බලයක් ඇතිවීමෙන් තමයි එහෙම විකර්ෂණය වෙන්නේ. දැන් ඔයාට මාව ආකර්ෂණය වෙනවා කියලා. හරිද? බලයක් ඇතිවීමෙන් තමයි ඔයා මගේ පැත්තට ඇදිලා එන්නේ. බලයක් ඇති වෙන්න ඕනේ. තල්ලුවක් තියෙන්න ඕනේ. ඇදීමක් තියෙන්න ඕනේ. තේරුණාද? හරි අපි දෙන්න ආකර්ෂණය වෙන්න නම් ඇදීමක් තියෙන්න ඕනේ. තල්ලුවක් තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම බලයක් ඇති වෙන්නම ඕනේ. එහෙම බලයක් ඇති වෙන්නේ නැත්නම් කිසිම විදිහකින් ඇති වෙන්නේ නැහැ මේ වගේ ආකර්ෂණයක්වත් විකර්ෂණයක්වත්. තේරුණාද? ඉතින් එහෙම අර මම දැන් කලින් කිව්ව කතාව වගේ ගුරුත්වාකර්ෂණ බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට අපි කියනවා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියලා. හරිද? ඊට පස්සේ චුම්බක බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයකට අපි කියනවා චුම්බක ක්ෂේත්‍රය කියලා. එහෙනම් ළමයි ස්ථිති විද්‍යුත් බල ක්‍රියාත්මක වෙන ප්‍රදේශයට මොකක්ද කියන්නේ? ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය කියලා. පැහැදිලි නේද? හරිද? දැන් හිතන්නකො ළමයි ගුරුත්වාකර්ෂණ බලය ඇති වෙන්නේ හැමතිස්සෙම කොහින්ද කොහාටද? පෘථිවි කේන්ද්‍රය දිහාවට. චුම්බක බලය ඇති වෙන්නේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට. නේද? හරිද? ස්ථිති විද්‍යුත් බලය ඇති වෙන්නේ කොහින්ද කොහාටද? ළමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ මෙන්න ධන අග්‍රයේ ඉඳලා හරිද? ධන අග්‍රයේ ඉඳලා ඍණ අග්‍රයේ දිහාවට තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ. ධන අග්‍රයේ ඉඳලා ඍණ අග්‍රයේ දිහාවට තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය ඇති වෙන්නේ. ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රය කියලා කියන්නේ මොකක්ද ළමයි? ආරෝපණයක් නිසා ඇතිවන ක්ෂේත්‍රයක්. ආරෝපණයක් නිසා ඇතිවන ක්ෂේත්‍රයක්. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් කියන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය කියන්නේ ස්කන්ධ නිසා ඇතිවන ක්ෂේත්‍රයක්. හරිද? දැන් හිතන්නකෝ දැන් පෘථුවිය කියලා. පෘථුවිය කියන්නේ ස්කන්ධය. මහා ලොකු ස්කන්ධයක්. හරිද? අපි කියන්නේ යම් තාක් දුරක ස්කන්ධයක්. එතකොට අපි සහ පෘථුවිය අතර ස්කන්ධයක්. අපි දෙකළු කියන්නේ ස්කන්ධයන් දෙකක්. ඉතින් ස්කන්ධයන් දෙකක් අතර ඇතිවන බලයක් තමයි ගුරුත්වාකර්ෂණ බල කියලා කියන්නේ. යමලා. හරිද? චුම්බක දෙකක් අතර ඇතිවන බලවලට අපි චුම්බක ක්ෂේත්‍රයක් කියලා කියනවා. හරිද? චුම්බක බල ඇති වෙන්නේ චුම්බක දෙකක් නිසා. ළමයි ස්ථිති විද්‍යුත් බල ඇති වෙන්නේ එහෙනම් මොකක් නිසාද? ළමයි ස්ථිති විද්‍යුත් බල ඇති වෙන්නේ මේ වගේ ආරෝපණ නිසා. මේ වගේ ආරෝපණ නිසා තමයි ස්ථිති විද්‍යුත් බල ඇති වෙන්නේ. ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙන්නේ එහෙනම් ආරෝපණ නිසා. පැහැදිලිද මම මේ කියපු කතාව? හරිද? චුට්ටක් ඔන්න ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයකට පොඩ්ඩක් අපිට කියන්න වුණා. හරිද? ඉතින් මහා ලොකු දෙයක් කිව්වේ නැහැ. ස්ථිති විද්‍යුත් බල ගැන අපි පොඩි දෙයක් තමයි කිව්වේ. හරිද? දැන් මේ බලන්නකො ළමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයේ පවතින පැත්තටම තමයි ධන ආරෝපණයක් මත බලය පවතින්නේ. මේ බලන්නකො මේ දැන් දෙන්නට දෙන්න ආකර්ෂණය වෙනවනේ. එතකොට මේ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයේ පවතින පැත්තටම තමයි ධන ආරෝපණයක් මත බලය තියෙන්නේ. ඍණ ආරෝපණයක් මත බලය තියෙන්නේ කොහෙන්ද කොහාටද? ඍණ ආරෝපණයක් මත බලය තියෙන්නේ ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයේ පවතින පැත්තට ප්‍රතිවිරුද්ධව. ළමයි මෙන්න මේකේ යන්නද දැන් මෙහෙමනේ වාඩි තියෙන ඩියුට් එක. ඔය ඩියුට් එකේ මෙන්න මේ දකුණු අත පැත්ත කෙලවරට වෙන්න මෙන්න මේ ටික පොඩ්ඩක් මාක් කරගන්න ළමයි. හරි දකුණු අත පැත්ත කෙලවරට වෙන්න මෙන්න මේ ටික පොඩ්ඩක් මාක් කරගන්න. හරිද? අපි එතනින් පස්සේ යන්න ඉස්සරහට වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න ළමයි. වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. හරිද? මේ අපි එතනින් ඉස්සරහට යනවා. හරි? දැන් ඔයාලා දන්නවා ළමයි සන්නායකයක් ගත්තොත් සන්නායකයක් තුල අනිවාර්යයෙන් මෙන්න මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන පැවතුනොත් විතරයි නේද ධාරාවක් ගලාගෙන යන්න පුළුවන්. ළමයි ඔයාලට මම කලින් කිව්වා ධාරාවක් කියන්නේ මොකද්ද? ආරෝපණයන්, නිදහස් ආරෝපණයන් එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීමක් තමයි ධාරාවක් කියන්නේ. විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ. තේරුණාද? ඒ ධාරාව උඩ නැගලා විද්‍යුත් ශක්තිය ගමන් කරන එක වෙනම කතාවක්. ධාරාව උඩ නැගලා විද්‍යුත් ශක්තිය ගමන් කරන එක වෙනම කතාවක්. නමුත් ධාරාවක් ගමන් කරනවා කියලා කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන, නිදහස් ආරෝපණ එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීමක් තමයි විද්‍යුත් ධාරාවක් ගමන් කිරීමක් කියලා කියන්නේ. දැන් මේ බලන්නකො ළමයි. දැන් මෙන්න ලෝහයක් තියෙනවා. දැන් හිතන්නකො මේ ලෝහයක් කියලා. හරිද? දැන් මේ ලෝහය මේ දැන් හිතන්නකො මේ නිකම්ම අපි ගමු. ඉන්න බලන්න. හරි. දැන් ඔන්න. හරිද? දැන් ඔන්න වයර් එකක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉන්නකො මේක ගන්න. හරිද? මේ අර 3.5 mm ජැක් එකක් හරි. නිකන් හිතන්න වයර් එකක් කියලා. හරි. දැන් මම මෙන්න මේ වයර් එකක් තියෙනවා. දැන් මම මේ වයර් එක අල්ලනවා මොකක් හරි බල්බ් එකකට. ඔන්න බල්බ් එකක් තියෙනවා. බල්බ් එකකුත් තියෙනවා. හරිද? ඔන්න බල්බ් එකකුත් තියෙනවා. ඔන්න දැන් මේ බල්බ් එකට මම අල්ලනවා. හරිද? ඔන්න දැන් මේ වයර් එක මේ විදිහට සම්බන්ධ කරනවා බල්බ් එකට. හරිද? දැන් බල්බ් එක පත්තු වෙයිද?
දැන් මේ විදිහට මම අල්ලගෙන හිටියා කියලා බල්බ් එක පත්තු වෙයිද? දැන් මේක සන්නායකයක් නේ. ඒ කියන්නේ විද්‍යුතය ගමන් කරන ද්‍රව්‍යයක් නේ. විද්‍යුතය ගමන් කරන ද්‍රව්‍යයක් කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න එපා. හරිද? ඉතින් මේක ගමන් කරන්නේ නැත්තේ ඇයි? මේ විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැත්තේ ඇයි? මේ බල්බ් එක පත්තු වෙන්නේ නැත්තේ ඇයි? හරිද? මෝඩ බూరు වැඩක් නේ මේ විදිහට වයර් එකක් අල්ලගත්ත කියලා විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැහැනේ ළමයි. නේද? ඒක හරි පැහැදිලි කතාවක් නේ. එහෙනම් සරල කතාවක් නේ. අපි මේ විදිහට සන්නායකයක් ඇල්ලුවා කියලා විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැහැනේ. එහෙමනම් මොනවා නොකරන්න වෙයිද? නේද? හරිද? එහෙම ගමන් කරන්නේ නැහැ විද්‍යුත් ධාරාවක්. සන්නායකයක් තිබ්බ පළියට එහෙම විද්‍යුත් ධාරාවක් ගමන් කරන්නේ නැහැ. අපි දන්නවා අනිවාර්යෙන්ම යාට කෝෂයක් සැපෙන්න එපා. යාට කෝෂයක් සම්බන්ධ කරන්න ඕනේ. හරිද? කෝෂයක් සම්බන්ධ කරාට පස්සේ තමයි ඒ හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරවන්න පුළුවන් වෙන්නේ. ළමයි කෝෂය මගින් මොකද්ද කරන්නේ? බලන්න ළමයි කෝෂය මගින් හරි ලස්සන වැඩක් තමයි මෙන්න මේ විද්‍යුත් සන්නායක ද්‍රව්‍යයකට කරන්නේ. බලන්නකො මොකද්ද මෙයා කරන්නේ කියලා. හරිද? එහෙම මේ අර තවර සීන් එකක් නෙමෙයි ඈ. හරිද? අර ලස්සන වැඩක් කියන්නේ මේ බලන්න මෙයා මොකද්ද කරන්නේ කියලා. හරි? ඕම් බලන්න ළමයි. දැන් මෙන්න මේ විදිහට සන්නායක කැබැල්ල සම්බන්ධ කරනවා විද්‍යුත් කෝෂයකට. ඔන්න ඔය විදිහට. මම අලුත් එකක් ගන්නද? අපි මෙයාව අයින් කරලා දාමු නේද? මේ ටික ලියාගත්ත නේද ළමයි? මේ ටික ලියාගත්ත නේද? හරි මම මේ ටික අයින් කරනවා. අපි යාව චුට්ටක් කරමු. මෙන්න මේ විදිහට. චුට්ටක් කරලා පැත්තකට. චුට්ටක් කරලා මොන පැත්තකින්ද? දැන් මෙයා ලොකු කරමු. චුට්ටක් හරි. පේනවනේ? හරි හොඳයි. දැන් ඔන්න ඔය විදිහටම සම්බන්ධ කරනවා. ළමයි විද්‍යුත් කෝෂයක් ගත්තොත් මේ විද්‍යුත් කෝෂයක මේ පැත්තට අපි කියනවා ධන පැත්ත කියලා. මේ පැත්ත ඍණ පැත්ත. ළමයි මේ බලන්නකො මේ විද්‍යුත් කෝෂයක ධන පැත්ත කෙලින්ම ගිහිල්ලා මෙන්න මේ සන්නායකයේ මේ පැත්තට සම්බන්ධ කරනවා. එතකොට මේ සන්නායකයේ මෙන්න මේ පැත්ත ධන විදිහට ආරෝපණය වෙනවා. ධන විදිහට සකස් වෙනවා. ධන විදිහට ආරෝපණය වෙනවා. හරිද? ඊට පස්සේ මේ ඍණ පැත්ත මෙහෙම ගිහිල්ලා මේ පැත්තට සම්බන්ධ කරද්දී මෙයා ඍණ විදිහට ආරෝපණය වෙනවා. ළමයි ඔයා දන්නවා ධන පැත්තක් සහ ඍණ පැත්තක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ධන පැත්තක් සහ ඍණ පැත්තක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද ළමයි? අනිවාර්යයෙන්ම ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙනවා කියන එක නේ. ධන පැත්තක් සහ ඍණ පැත්තක් තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද ළමයි? අනිවාර්යයෙන්ම ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙනවා කියන එක තමයි. ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. හරිද? විද්‍යුත් ක්ෂේත්‍රය. ළමයි විද්‍යුත් ක්ෂේත්‍රයක් ඉන්නවා කියලා කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙනවා කියලා කියන්නේ අරද විද්‍යුත් ක්ෂේත්‍රයක් කියන්නේ මොකද්ද? මම කියන්න බලන්න. මාත් එක තමයි කියන්නේ. හරිද? කියන්නේ මොකද්ද විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කියන්නේ? ආරෝපණයක් මත ඇතිවන බලයක් නේද? බලයක් ඇතිවන ප්‍රදේශයකට තමයි විද්‍යුත් ක්ෂේත්‍රයක් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ සන්නායකයේ පුරාවටම විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මේ සන්නායකයේ පුරාවටම විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මෙන්න මේ කෝෂය සම්බන්ධ කරාට පස්සේ ඇයි ඒ සන්නායකයේ දෙකලවරට ධන පැත්තක් සහ ඍණ පැත්තක් කියලා මේ විදිහට සම්බන්ධ වෙනවා. සකස් වෙනවා. ඉතින් මේ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙනවා. අර මම කියපු කතාව බලා ගන්න. හරිද? ඉතින් ඔය විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක් ගොඩනගෙන නිසා මේ ලෝහය ඇතුලේ තියෙන අර නිදහස් ආරෝපණ තියෙනවනේ ළමයි. ඔන්න ඔය නිදහස් ආරෝපණ මේ වෙනකන් හිටිය අහඹු චලිතයේ දෙමින්නේ. හරිද? මේ වෙනකන් හිටිය අහඹු චලිතයේ දෙමින්. මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ යෙදිච්ච ගමන්ම මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන මත ඉලෙක්ට්‍රෝන කියලා කියන ඍණ ආරෝපණ. ඔයා දන්නවා විද්‍යුත් ක්ෂේත්‍රයක ඍණ ආරෝපණ මත ඇතිවන බලය මොන දිශාවටද ඇති වෙන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධවනේ ළමයි. කලින් කියපු කතාවනේ නේ. විද්‍යුත් ක්ෂේත්‍රයට ප්‍රතිවිරුද්ධව තමයි ඍණ ආරෝපණයක් මත බලය ඇති වෙන්නේ. ඉතින් ඔය ඍණ ආරෝපණයක් මත ඇතිවන බලය මෙයාට කොහොමද ඇති වෙන්නේ? ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ. නේ ළමයි. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණ. එතකොට මේ ඍණ ආරෝපණ මත මෙන්න මේ විදිහට බලයක් ඇති වෙනවා. අර නිදහසේ චලිත වෙමින් තිබ්බ ඉලෙක්ට්‍රෝන මත ඔන්න ඔය විදිහට බලයක් ඇති වෙනවා. ඔය විදිහට බලයක් ඇති වෙලා මොකද වෙන්නේ ළමයි? ඔන්න ඔය විදිහට බලයක් ඇති වෙනවා. ඔන්න දැන් අර යාන්ත්‍රික විද්‍යාවේ චූටි දෙයක් මතක් කරගන්න.
මොකද්ද? අනිවාර්යෙන් වස්තුවක් මත සංප්‍රයුක්ත බලයක් තියෙන දිහාවට තමයි වස්තුව චලිත වෙන්න පටන් ගන්නෙ. වස්තුවක් මත සංප්‍රයුක්ත බලය තියෙන දිහාවට තමයි වස්තුවක් චලිත වෙන්න පටන් ගන්නෙ. එහෙම නේද? ඉතින් එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය කොහෙද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවට ප්‍රතිවිරුද්ධව. එහෙනම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන ටික ඒ පැත්තට චලිත වෙන්න ඕනේ. ඒ පැත්තට චලිත වෙන්න ඕන. අන්න බලන්න ළමයි. ඔන්න විද්‍යුත් ධාරාවක් කියන්නේ මම කිව්වා. සැරෙන් සැරේ මම මේ කියන්නේ. මතක් කරගන්න. හරිද? අවබෝධ කරගන්න. විද්‍යුත් ධාරාවක් කියන්නේ මොකද්ද? නිදහස් ආරෝපණ එක තැනක ඉඳලා තව තැනකට ගමන් කිරීමක් තමයි විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ. ඉතින් බලන්න දැන් මේ ඉලෙක්ට්‍රෝන එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරන්නේ නැද්ද? ගමන් කරනවානේ. නේද? ඉලෙක්ට්‍රෝන එක තැනක ඉඳලා තව තැනකට ගමන් කරනවා විද්‍යුත් ක්ෂේත්‍රයේ බලපෑම නිසා. කොහොමද විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වුනේ ළමයි? මේ කෝෂයක් සම්බන්ධ කරපුවමයි. අන්න දැක්කද අර නිකම්ම තියෙන වයර් එකක් කරහා කිසිදු ධාරාවක් යන්නේ නැහැ. කෝෂයක් සම්බන්ධ කරාට පස්සේ අන්න ධාරාවක් යනවා. ඇයි ඒ? මොකද කෝෂය මගින් තමයි ළමයි සන්නායකයේ දෙකලවට ධන අග්‍රයක් සහ ඍණ අග්‍රයක් සපයන්නේ. තේරුණාද? කෝෂයක්ට තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. මොකද කෝෂයක් කියලා කියන්නේ ඒ විදිහට ධන අග්‍රයක් සහ ඍණ අග්‍රයක් ලැබෙන විදිහට සකස් කරලා තියෙන පොඩි විද්‍යුත් උපාංගයක්. හරිද? අපි කෝෂය ගැන අපි ඉස්සරහට කතා කරමු. හරිද? කෝෂයේ ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ ගබඩා කරලා ධනාග්‍රයක් සහ ඍණාග්‍රයක් එයා හදලා තියෙනවා. එයාට හදලා දීලා තියෙනවා. අන්න ඒ ධනාග්‍රය තමයි අපි සම්බන්ධ කරන්නේ කෝෂයේ මේ සන්නායකයේ එක පැත්තකට. අන්නේ ඍණාග්‍රය තමයි අපි සම්බන්ධ කරන්නේ සන්නායකයේ අනිත් කෙළවරට. පැහැදිලිද කියන කතාව? ඔන්න ඕක තමයි සිද්ධ වෙන වැඩේ. තේරුණා නේද ළමයි? හරිද? ඕක තමයි මේ ධාරා විද්‍යුතය කියලා අපි ඉගෙන ගන්න බේසික්ම දේ. හැබැයි මේ බේසික්ම දේ නැත්තම් අපිට කිසිම දෙයක් කරගන්න බෑ ධාරා විද්‍යුතේ. අනිවාර්යෙන් මේ බේසික්ම දේ තිබිය යුතුමයි. අනිවාර්යෙන් මේ බේසික්ම දේ තිබිය යුතුමයි. හරිද ළමයි? හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වගේ වැඩක් වෙන්නේ. හරිද? දැන් ළමයි මේක තමයි සිද්ධ වෙන දේ ඉතින්. ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය එතකොට කොහෙද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය මේ නිදහස් ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය මෙන්න මේ දිශාවට තියෙන්නේ. හරිද? ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය. ඉලෙක්ට්‍රෝන මත ඇතිවන බලය ඔන්න ඔය පැත්තරයි තියෙන ඔය විදියට. පැහැදිලි නේද? හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. ළමයි මොකද්ද ධාරාවක් කියලා කියන්නේ එතකොට? මොකද්ද ධාරාවක් කියන්නේ ළමයි? ධාරාවක් කියලා කියන්නේ මොකද්ද? හරි. දැන් මම ආයෙත් මේ වගේ රූප සරණක් අදින්නම්. මොකද්ද මට ළමයි ධාරාවක් කියන්නේ කියලා කියන්න බලන්න. හරි. දැන් මම ආයෙ අඳින්නම් මෙන්න මේ වගේ. දැන් මම ඉලෙක්ට්‍රෝන ටික විතරක් දාලා අඳින්නම්. හරි. ඉලෙක්ට්‍රෝන ටික විතරක් දාලා අඳින්නම්. ඔන්න ඔය විදියට. ළමයි දැන් තව කතාවක් තියෙනවා මේ. ඇයි මේ ධන ආරෝපණ චලිත වෙන්නේ නැද්ද? ඇයි ධන ආරෝපණ චලිත මත බලයක් ඇති වෙන්නේ නැද්ද කියලා ඔයාලට හිතුන්නේ නැද්ද? ළමයි ධන ආරෝපණ මත බලයක් ඇති වෙනවා. හැබැයි ධන ආරෝපණ චලිත වෙනවද? නෑනේ. ධන ආරෝපණ වලට චලිත වෙන්න හැකියාවක් නෑ. ඇයි ධන ආරෝපණ එක තැන ඉන්නේ? එකම තැන ඉන්නේ. ධන ආරෝපණ වලට ඒක නිසා කිසිම චලිත වීමට හැකියාවක් නැහැ. පැහැදිලි නේද? ධන ආරෝපණ වලට ඒක නිසා කිසිම විදිහකට චලිත වෙන්න හැකියාවක් නැහැ. පැහැදිලි නේ? අන්න ඒක නිසා අපි කියනවා ධන ආරෝපණ වලට කිසිදු චලිත වීමේ හැකියාවක් නැහැ. හැබැයි ධන ආරෝපණ මත බලයක් ඇති වෙනවා. ධන ආරෝපණ මත බලය කොහෙද තියෙන්නේ? විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටමයි තියෙන්නේ. හරි. හැබැයි ධන ආරෝපණ වලට චලිත වෙන්න හැකියාවක් නැහැ. මොකද ලෝහය මත ලෝහය තුල ධන ආරෝපණ නිශ්චලවයි ඉන්නේ. හරිද? ඇලවිලා වගේ ඉන්නේ. යන්නේ නැහැ. මරුණත් මං යන්නේ නැහැ. මගේ තන දාලා කියන සීන් එකේ වගේ තමයි ධන ආරෝපණ ඉන්නේ. පැහැදිලිනේ? හරිද? හැබැයි ඍණ ආරෝපණ එහෙම නෙවෙයි. ඍණ ආරෝපණ මත ඍණ වලට කිසි ගාණක් නැහැ. උට කිසි ගාණක් නැහැ. ඌ මොකද කරන්නේ? ඌ ඉතින් බලේ තියෙන්නේ කොයි පැත්තටද? ඒ පැත්තට ඍණ ආරෝපණ ගියා ඉතින්. හරිද? එහෙම සීන් එකේ ඌ ඉන්නේ. හරිද? ඔන්න එතකොට මේ තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ පවතින දිශාව. විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව. හරිද? දැන් හිතන්න මෙන්න මේ විදිහටම අර කෝෂයක් සම්බන්ධ කරලා ওই විදිහට කෝෂයක් සම්බන්ධ කරලා
මෙයා මත බලයක් ඇති කරලා තියෙන්නේ කියලා හිතන්නකෝ. හරි මෙයා මත බලයක් ඇති කරලා තියෙන ඔන්න ඔය විදිහට කෝෂයක් සම්බන්ධ කරලා. හරිද ළමයි? ඉතින් එතකොට හරි මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට එතකොට මේ ඉලෙක්ට්‍රෝන මේ විදිහට ගමන් කරනවා. ළමයි බලන්න මේක තියෙනවා. දැන් අපි නවත්තපු තැන ඉඳන් ආයෙ කියවගෙන යමු. එලෙස දෙකලවරට විභවාන්තරයක් ලැබුණු පසු සන්නායකයේ දෙකලවර ධන සහ ඍණ ලෙස ආරෝපණය වී එම ද්‍රව්‍යතාවය නිසා ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයේ දක්වා සන්නායක ලෝහය අසල විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වේ. මෙම ක්ෂේත්‍රයේ බලපෑම නිසා නිදහසේ පවතින ඉලෙක්ට්‍රෝන මත ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දිශාවට ප්‍රතිවිරුද්ධව බලයක් ඇතිවීම නිසා එම දිශාවට චලනය වීමට එහෙම නැත්නම් අපි කියනවා මේකට ප්ලවණය වෙනවා කියලා. එකක් හයිලයිට් කරගන්න. ඉලෙක්ට්‍රෝන චලනය වෙනවට අපි කියනවා ප්ලවණය වෙනවා කියලා. හරි ලස්සනනවා. හරි. ආරම්භ වීම නිසා සන්නායකයේ තුලින් ධාරාවක් ඇති වේ යයි කියනු ලැබේ. අන්න. සන්නායකයේ තුලින් ධාරාවක් ඇති වෙන්නේ මොකක් නිසාද? සන්නායකය තුලින් ධාරාවක් ඇති වෙන්නේ ළමයි මේ විදිහට ඉලෙක්ට්‍රෝන එක තැනක ඉඳලා තව තැනකට චලිත වීම නිසා. බලන්න ළමයි ඊට පස්සේ තියෙනවා එනම් විද්‍යුත් ධාරාවක් යනවා. අන්න හයිලයිට් කරගන්න. එනම් විද්‍යුත් ධාරාවක් යන කිසියම් සන්නායක කම්බියක ඕනෑම හරස්කඩක් කරහා ඒකක කාලයකදී ගලාගෙන යන ආරෝපණය වේ. එනම් ආරෝපණ ගලා යාමේ ශීඝ්‍රතාවය. බලන්න ළමයි මොකක්ද එතකොට විද්‍යුත් ධාරාවක් කියන්නේ? විද්‍යුත් ධාරාවක් කියන්නේ දැන් හිතන්න ළමයි මෙන්න මේ විදිහට. හරිද? හිතන්න මෙන්න මෙහෙම. දැන් හිතන්න මෙන්න මේ විදිහට තියෙනවා ළමයි හරස් කඩක්. හරිද? මෙන්න මෙහෙම හරස් කඩක් මම කපලා දානවා කියලා හිතන්නකො මේ සන්නායකේ. දැන් මේ හරස් කඩ දිහා මම උඩින් ඇහැ තියලා බලාගෙන ඉන්නවා. මේ විදිහට. හරිද? මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මම ඇහැ තියලා බලාගෙන ඉන්නවා. හරිද? ඔහොම ඇහැ තියලා බලාගෙන ඉද්දි මට පේනවා ළමයි මෙන්න මෙහෙම. හරිද? මට පේනවා ළමයි හිතන්නකෝ දැන් මොකක්ද ළමයි විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ? ඒකක කාලයකදී ගමන් කරනු ලබන ආරෝපණයට තමයි විද්‍යුත් ධාරාව කියන්නේ. ළමයි ආරෝපණයයි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයයි කියන්නේ දෙකක් ඈ. දැන් ඔයා හිතන්න මම මේ විදිහට බලාගෙන ඉඳි ඉලෙක්ට්‍රෝන 10ක් එක තප්පරයක් තුලදී ගමන් කරනවා. මම මේ නිකම් උදාහරණයක් විදිහට කියන්නේ. එක තප්පරයකදී හරිද? එක තප්පරයකදී ඉලෙක්ට්‍රෝන 10ක් ගමන් කරනවා. ළමයි ඒකද ආරෝපණය කියලා කියන්නේ? නෑ. ළමයි ඒක නෙවෙයි ආරෝපණය කියන්නේ. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කියන්නේ කීයද ළමයි? ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය මෙන්න මේකත් මාක් කරගන්න. ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කියන්නේ ළමයි ඒක ඔයාලා දන්නවා කෙමිස්ට්‍රි වලදී. ඉලෙක්ට්‍රෝනයක් කියන්නේ ඍණයි. එතකොට ඍණ 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම්. ආරෝපණය මැනීමේ SI ඒකකය තමයි කූලෝම් කියලා කියන්නේ. ඉතින් ඒකට ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය විශාලත්වය අපර ඍණ 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම් කියලා කියන්න පුළුවන්. තේරුණා නේද? හරි. ඉතින් එතකොට මේ ඉලෙක්ට්‍රෝන 10ක් එක තත්පරයක් තුලදී ගමන් කරා කියලා අපිට කියන්න බෑ ඇම්පියර් 10යි කියලා. ධාරාව 10යි කියලා කියන්න බෑ අපට. තේරුණාද? මොකද ධාරාව කියලා කියන්නේ ආරෝපණය. එහෙම නැතුව ආරෝපණ ප්‍රමාණය නෙවෙයි. ආරෝපණ ප්‍රමාණය කියන්නේ ගලා ගියපු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. හරිද? ආරෝපණයයි අපට ඕනේ. ළමයි එහෙනම් මේ 10 ආරෝපණය කියන එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 වැඩි කිරීම 10 න් 19යි නම් ඉලෙක්ට්‍රෝන දෙකක ඒ වගේ දෙගුණයක් ඉලෙක්ට්‍රෝන තුනක ඒ වගේ තුන් ගුණයක් හතරක ඒ වගේ හතර ගුණයක් පහක ඒ වගේ පස් ගුණයක් එහෙනම් 10ක ඒ වගේ 10 ගුණයක් පැහැදිලි නේද? එහෙනම් අපි ආරෝපණය හොයන්න මොකද්ද කරන්න ඕනේ? ඒ තප්පරය තුලදී ගලාගෙන ගියපු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි කරන්න ඕනේ එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඔන්න ඔය විදිහට තමයි ආරෝපණය අපි හොයාගන්නේ. එහෙනම් ධාරාව කියලා කියන්නේ ළමයි එක තප්පරයක් තුලදී ගලා ගියපු ආරෝපණය. හරිද? ආරෝපණය. එහෙම නැතුව ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය නෙවෙයි. පැහැදිලි නේද? හරිද? දැන් හොඳයි. දැන් අපි එහෙනම් අපි යමු දැන් කොහොමද මේ ආරෝපණය සහ කාලය සහ මේ ධාරාව අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න කියලා බලන්න. හරි. බලමු ළමයි. ඔන්න දැන් හොඳට තේරුම් ගන්න.
හරි මම මෙයාව මේ විදිහට දාගන්නම් දැන් ළමයි හොඳට තේරුම් ගන්න මේක හරි හොඳට තේරුම් ගන්න ඔන්න හරි එක තප්පරයකදී මෙන්න මේ හරස්කඩ මේ සලකන ලබන හරස්කඩ හරහා ගලා ගිය ආරෝපණය කියන්නේ කවුද ළමයි? ආරෝපණය කියන්නේ කවුද? ආරෝපණය කියන්නේ විද්‍යුත් ධාරාවනේ. ආරෝපණය කියන්නේ කවුද? විද්‍යුත් ධාරාව. අපි විද්‍යුත් ධාරාවට කැපිටල් I කියනවා ළමයි. හරිද? ඔන්න. එහෙනම් මට කියන්න ළමයි තප්පර දෙකකදී ගලා ගිය ආරෝපණය කියන්නේ කවුද? තප්පර දෙකකදී ගලා ගිය ආරෝපණය කියන්නේ කවුද ළමයි? 2I. ඇයි? එක තප්පරයකදී I නම් තප්පර දෙකකදී 2I ප්‍රමාණයක් ගලා ගියා. එතනින් එළියට යන්න එපා 2I ප්‍රමාණය. එක තප්පරයකදී I ආරෝපණ ගලාගෙන යනවා. එහෙනම් තප්පර දෙකකදී 2I ආරෝපණයක් ගලාගෙන යනවා. ළමයි එහෙනම් තප්පර 3කදී 3I ප්‍රමාණය. තප්පර 4කදී 4I ප්‍රමාණය. 5කදී 5I ප්‍රමාණය. ළමයි මම කියනවාට තප්පර T කාලයකදී ගලා ගියපු ආරෝපණය හොයන්න කියලා. මොකද කරන්න කියන්නේ? එක තප්පරයකදී I නම් තප්පර දෙකකදී 2I නම් 3කදී 3I නම් 4කදී 4I නම් තප්පර T කාලයකදී කීයද? IT. හරි තප්පර T කාලයකදී මෙන්න වැදගත්. තප්පර T කාලයකදී ගලා ගිය ආරෝපණය කීයද? IT. ඔන්න ළමයි තප්පර T කාලයකදී ගලා ගියපු ආරෝපණයට මම කියන්නම්. තප්පර T කාලයකදී ගලා ගියපු ආරෝපණයට මම කියන්නම් කැපිටල් Q කියලා. තප්පර T කාලයකදී ගලා ගියපු ආරෝපණයට මම කියන්නම් කැපිටල් Q කියලා. ආයෙත් මතක තියාගන්න ළමයි ආරෝපණයයි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කියන්නේ දෙකක්. ආරෝපණයයි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කියන්නේ දෙකක් ළමයි. හරි? එහෙනම් ඔන්න Q කියලා කියන්නේ ආරෝපණය. ඒ කියන්නේ ගලා ගියපු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. සිම්පල් T කාලයකදී ගලා ගියපු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය අපි එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.6 වැඩි කිරීම 10 වෙන 19න් ගුණ කරලා තමයි මෙන්න මේ ආරෝපණයේ විශාලත්වය ගන්න අපි. Q සමානයි IT කියලා අපිට මෙන්න මේ වගේ හරි ලස්සන සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ. හරිද? හරි ලස්සන සම්බන්ධතාවයක් ගන්න පුළුවන් ළමයි. Q සමානයි IT. එතකොට Q කියලා කියන්නේ T කාලයකදී ගලා ගියපු ආරෝපණය. I කියලා කියන්නේ මේ සන්නායකය තුලින් ගලා ගියපු ධාරාවේ විශාලත්වය. T කියලා කියන්නේ ගත වෙච්ච කාලය. හරිද? ඔන්න ඔය ටික තමයි එතකොට එන්නේ. මෙහෙමයි. මේ ටික මෙන්න මේ විදිහට දාගන්න ඕනේ. මේ ටික මේ විදිහට දාගන්න ඕනේ. ඔය තියෙන ඉඩේ හරි මේ තියෙන ඉඩ තියෙනවනේ. දැන් මෙන්න මේක එහා පැත්තේ ඔයාලා මම කියපු ටික ලියාගත්තනේ. මේක මෙහා පැත්තේ මෙන්න මේක දාගන්න. මේක හරිද? මේක ඕන නම් ලොග් කරන්න ඕන. දැන් පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා මේක දාගන්න. හරි නැත්නම් වීඩියෝ එක පෝස්ට් කරලා මේක දාගන්න. මේක දාගෙන හක් වෙලා ඊට පස්සේ යට ඉඩ තියෙනවනේ. යට ටික මේ යට ටික කියන්නේ මෙන්න මේ ටික. හරිද? මෙන්න මේ ටික ඒ ඉඩේ ඔන්න ඔය ටික දාගන්න. හරිද? මේ ටික නෑ එතකොට. මේ ටික ඔයා උඩ දාගන්න ඕනේ. මේ ටික පැත්තකට කරලා දියමු. චූට්ටක් කරා. ඔයා එන්න. අපි මෙතනින් දියමු මෙයාවත්. ඔන්න පැත්තකට කරා. හරි. දැන් ඔන්න මෙයා විතරයි ඉන්නේ. තේරුණා නේද? මේ ඉඩේ මෙන්න මේ ටික දාගන්න. දාගෙන Q සමානයි IT කියන එක ඔන්න ඔය වගේ highlight කරගන්න ඕනේ පෝස්ට් කරලා. නවත්තන්න.
හරිද? හරි. දැන් ළමයි විද්‍යුත් ධාරාව කියලා කියන්නේ අදිශ රාශියක්. දැන් හිතන්නකො ළමයි ඔයාලා ගෙදර කරන්ට් වයර් එක ඇදලා තියෙනවා. එක එක පැති වලට ඇදලා තියෙනවානේ. දැන් මේ විද්‍යුත් ධාරාව දෛශික රාශියක් වුණොත් මොකද වෙන්නේ? විද්‍යුත් ධාරාව දෛශික රාශියක් වුණොත් හරිද? දැන් හිතන්නකො උතුරට විතරයි යන්නේ කියලා විද්‍යුත් ධාරාව. එතකොට කරන්ට් වයර් එක උතුරට විතරක් ඇදලා තිබ්බොත් විතරයි විද්‍යුත් ධාරාව ඒ හරහා ගමන් කරන්නේ. නේද? දෛශික රාශියක් වුණොත් ඒ වගේ වෙන්න බෑ. එහෙම නෑ. එහෙම එකක් වෙන්නේ නෑ ළමයි. හරිද? විද්‍යුත් ධාරාව එහෙම එකක් නෙවෙයි. විද්‍යුත් ධාරාව එහෙම වෙන්නේ නැහැ. විද්‍යුත් ධාරාව දෛශිකයක් නෙවෙයි. හැබැයි එයාට පැත්තක් තියෙනවා. ධන පැත්තක් සහ ඍණ පැත්තක් කියලා කියනවා. හරිද? ළමයි ඔන්න දැන් පොඩ්ඩක් ට්‍රැක පයින් වෙලාවක් ඉන්නේ. හරිද? සරලව කිව්වොත් ඔයාලගේ වචනෙන් කිව්වොත් ට්‍රැක පයින් වෙලාවක් ඉන්නේ. හරිද? අපි මේ වෙනකන් ඉගෙන ගත්ත දේවල් තියෙනවානේ. අපි ඇත්ත ඉගෙන ගත්තා. මේ වෙනකම්ම සිද්ධ වෙන ඇත්ත දේ ඉගෙන ගත්තා. හරිද? හැබැයි මෙතනින් පස්සේ අපි ඉගෙන ගන්නවා පොඩි බොරුවක්. හරිද? ඒ බොරුව තමයි කන්ටිනියු කරන්න මුළු පාඩම පුරාම. මොකක්ද ළමයි මේ බොරුව? ළමයි මෙන්න මෙහෙමයි. හරිද? අපි ඉගෙන ගත්තේ සන්නායකයක් තුල ධන ආරෝපණ නිශ්චලව ඉන්නවා. හැබැයි ඍණ ආරෝපණ චලිත වෙනවා කියලානේ අපි ඉගෙන ගත්තේ. ධන ආරෝපණ නිශ්චලව ඉන්නවා. හැබැයි ඍණ ආරෝපණ චලිත වෙනවා කියලානේ අපි ඉගෙන ගත්තේ. නේද? ඕකනේ අපි ඉගෙන ගත්ත දේ. ළමයි ඕක නෙවෙයි අපි සම්මත කරගෙන තියෙන්නේ. මොනවා කරන්නද ඉතින්? හරිද? දැන් අර ඒකක හා මාන පාඩමේදී අපි කියනවානේ ඔය සම්මත ඒකක කියලා. හරිද? ඉතින් මේ සම්මත ඒකක ඒ විදිහට සම්මත කරගෙන තියෙන නිසා තමයි අද අපි පාවිච්චි කරන්නේ. තේරුණාද? හරිද? දැන් හිතන්නකෝ දිග මැනීමේ SI ඒකකයේ විදිහට ගිනි පෙට්ටි සම්මත කරගත්තා කියලා. ගිනි පෙට්ටියක දිග. එතකොට ගිනි පෙට්ටියක දිග වලින් තමයි අපි මේ දිගමයින්න ඕනේ. ගිනි පෙට්ටියක දිග මෙන්න මෙච්චරයි නම් ගිනි පෙට්ටි මෙන්න මෙච්චර ප්‍රමාණයක දිගක් තමයි මෙයාට තියෙන්නේ කියලා. හරිද? මලු වගුලක් කියන්නේ හැමතිස්සෙම ගිනි පෙට්ටි කියලා කියන්නේ ගියාට පස්සේ. හරි නේද? ඒ වගේ අර සම්මත කරගෙන තියෙන එක තමයි ඉතින් අපට ඒක කරන්න දෙයක් නැහැ. ඉස්සරහට කන්ටිනියු කරන්න වෙන්නේ. ඉතින් මේකෙත් සම්මත කරගෙන තියෙනවා ළමයි මෙන්න මෙහෙම එකක්. හරිද? එයාලා කියනවා ඍණ ආරෝපණ චලිත වෙනවා තමයි. හැබැයි ඍණ ආරෝපණ තමයි නිශ්චලව ඉන්නේ කියලා හිතන්න කියලා කියනවා. එහෙනම් චලනය වෙන්නේ කවුද? ළමයි ධන ආරෝපණ චලනය වෙනවා කියලා හිතන්න කියලා කියන්නේ. හරිද? ඍණ ආරෝපණ නිශ්චලව ඉන්නවා. හැබැයි ධන ආරෝපණ චලනය වෙනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? අපි මෙයාව ගමුනේ. ලොකු කරලා. ලොකු කරමු. ඕනේ අලුත් එකක්. හරි ළමයි මේ බලන්නකො හොඳට තේරුම් ගන්න මේ කියන කතාව ඈ. හරි හොඳට තේරුම් ගන්න. මෙතන තමයි පොඩ්ඩක් මේ කකපයින දැන් ධාරා විද්‍යුති. ඔන්න අර කලින් වගේම කෝෂය සම්බන්ධ කරනවා. කලින් වගේම කෝෂය සම්බන්ධ කරනවා. ළමයි අර වගේම ධන ආරෝපණ තියනවා දැන්. ධන ආරෝපණ තියෙනවා. දැන් ළමයි ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝනක් මේ වටේට ඉන්නවා මේ විදිහට. ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා. ඔන්නම ඉන්නවා ඉලෙක්ට්‍රෝන. හැබැයි දැන් ඉලෙක්ට්‍රෝන නිශ්චලයි. කවුද චලනය වෙන්නේ? ළමයි ඔයා දන්නවා දැන් මේ විදිහට අපි කෝෂයක් සම්බන්ධ කරපු ගමන්ම මොකද වෙන්නේ? ධන පැත්තක් සහ ඍණ පැත්තක් ඇති වෙනවා. ඒ ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. නේද? විද්‍යුත් ක්ෂේත්‍රය නිසා විද්‍යුත් ක්ෂේත්‍රයේ බලපෑම නිසා අර ආරෝපණ වලට නිකන් ඉන්න බෑ. ඒ ආරෝපණ මත බලයක් ඇති වෙනවා. ඉතින් මොන ඔය කියන ආරෝපණ මත ඇතිවන බලය හේතුවෙන් තමයි විද්‍යුත් ක්ෂේත්‍රය තුල චලිතයක් ඇති වෙලා ධාරාවක් ඇති වෙන්නේ. ඇත්තටම වෙන දේ අපි දන්නවා ඉලෙක්ට්‍රෝන තමයි චලිත වෙන්නේ ඇත්තටම. ඉලෙක්ට්‍රෝන තමයි චලිත වෙන්නේ ඇත්තටම. හැබැයි අපි සම්මත කරගෙන තියෙන්නේ හෙන බොරුවක්. හරිද? එනම බොරුවක් ඉතින්.
මොකද්ද සීන් එක සම්මත කරගෙන තියෙන්නේ මොකද්ද? හරිද? අපි සම්මත කරගෙන තියෙන්නේ මෙන්න මේ ධන ආරෝපණ චලිත වෙනවා කියලා. හරිද? මෙන්න මේ විදිහට. එතකොට ඍණ ආරෝපණ නිශ්චලයි. ඍණ ආරෝපණ නිශ්චලයි. හරිනේ ඉතින් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද සන්නායකයක් ගත්තොත් ඍණ ආරෝපණ ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් ධන ආරෝපණ තියෙනවනේ ළමයි. හරිද? තේරුණාද? ඒකින්ද කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම නේ මම කියන්නේ දැන් හිතන්නකෝ මේ අපි හිතමුකෝ දැන් මේ නිදහස් ආරෝපණ නිදහස් ඉලෙක්ට්‍රෝනනේ අපි ඇත්තටම පාවිච්චි කරේ. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන එකක් නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ එක පරමාණුවකින් නිදහස් ඉලෙක්ට්‍රෝන එකක් මුක්ත කරනවා නම් නිදහස් කරනවා නම් පරමාණුත් එකයිනේ තියෙන්නේ. හරි. අපි නිදහස් ඉලෙක්ට්‍රෝන දෙකක් මුක්ත කරා කියමුකෝ. එතකොට ධන ආරෝපණ එකයි හැබැයි නිදහස් ඉලෙක්ට්‍රෝන දෙකයි. හරිද? ওই විදිහටනේ තියෙන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක. එතකොට අපිට කියන්නේ මෙන්න මේකයි. කියන්නේ ඉලෙක්ට්‍රෝන නිශ්චලයි හැබැයි ධන ආරෝපණ තමයි චලිත වෙන්නේ. ඉලෙක්ට්‍රෝන නිශ්චලයි හැබැයි ධන ආරෝපණ තමයි චලිත වෙන්නේ කියලා කියන්නේ. ඊට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ළමයි. අපි කලින් කතා කරේ ධන ආරෝපණ නිශ්චලයි ඉලෙක්ට්‍රෝන තමයි චලිත වෙන්නේ කියලා. හැබැයි දැන් මෙතනදී කතා කරනවා ඍණ ආරෝපණ නිශ්චලයි ධන ආරෝපණ තමයි චලිත වෙන්නේ. දැන් මට කියන්න තමයි ධන ආරෝපණ මත බලය කොහෙද තියෙන්න ඕනේ? විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටමයි ධන ආරෝපණ මත බලය තියෙන්න ඕනේ. මොකද ඔයා දන්නවා ධන ආරෝපණ කියලා කියන්නේ මොනවද? ධන ආරෝපණ කියලා කියන්නේ ධන ආරෝපිතයිනේ. ඒ ධන ආරෝපණයක් මත විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවටමයි බලය තියෙන්නේ. පැහැදිලි නේද? ළමයි සම්මත ධාරාව කියලා සම්මත කරගෙන තියෙන්නේ මොකද්ද බලන්න. ධන ධාරාව කියලා සම්මත කරගෙන තියෙන්නේ මොකද්ද බලන්න. හරිද? ඉලෙක්ට්‍රෝන වලට එන්න කැපිල්ලනේ. හරි. ඔන්න ධාරාව කියලා සම්මත කරගෙන තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ධන ආරෝපණ ගලාගෙන යන දිශාව තමයි සම්මත ධාරාව විදිහට සම්මත කරගෙන තියෙන්නේ. මේකට අපි කියනවා සම්මත ධාරාව. මෙන්න මේ ධාරාව ගැන තමයි අපි මුළු පාඩමේම ඉස්සරහට කතා කරන්නේ. එතකොට අපි ධාරාවක් හොයනවා කියලා කියන්නේ මේ ධන ආරෝපණ ගලාගෙන යාමේ දිශාව. තේරුණා නේද? ඒකට සම්මත ධාරාව කියලා සම්මත කරගෙන තියෙන්නේ ධන ආරෝපණ ගලාගෙන යන දිශාව. ආරෝපණ ගලා යන දිශාව. ධන ආරෝපණ ගලාගෙන යන දිශාවට තමයි අපි කියන්නේ සම්මත ධාරාව ගලාගෙන යන දිශාව කියලා. එතකොට ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා කියලා හිතන්නේ කොහෙටද? ඉලෙක්ට්‍රෝන චලිත වෙන්න ඕනේ ඇත්තටම මේ පැත්ත. ඇත්තටම වෙන දේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන චලිත වෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන චලිත වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධව සම්මත ධාරාව තියෙන්නේ ඉලෙක්ට්‍රෝන චලිත වෙන දිශාවට ප්‍රතිවිරුද්ධව. පැහැදිලි නේද? හරිද? දැන් ඉතින් ඇත්තම දේ ඔයා මතක තියාගන්නත් ඕනේ. මේ කියපු චූටි බොරු ඔයා දිගටම කන්ටිනියු කරන්නත් ඕනේ. මොකද්ද? ඔයා සම්මත කරගෙන තියනවා කියලා හිතා ගන්න ඕනේ. මොකද්ද? සම්මත ධාරාව කියලා කියන්නේ ධන ආරෝපණ චලිත වෙන දිශාවට තමයි අපි කියන්නේ සම්මත ධාරාවේ දිශාව කියලා. පැහැදිලිනේ කතාවනේ. හරිද? ඕක තමයි අපි මේ වෙනකම්ම ඉගෙන ගත්ත දේ. ඉතින් ඕකෙන් එතකොට අපට අර q සමානයි it සමීකරණය පාවිච්චි කරලා හොයන්න පුළුවන්. ඉතින් කිසි ගැටලුවක් නැතුව q සමානයි it. හරි? q සමානයි it. ඔන්න ඔය සමීකරණය ඔන්න ඔය සම්බන්ධතාවය පාවිච්චි කරලා අපට මේ හරහා ගලා ගියපු ආරෝපණ ප්‍රමාණය හොයාගන්න පුළුවන්. කිසි කේස් එකක් නැහැ. පැහැදිලි නේද? හරි. ඔය විදිහට තමයි ඉතින් අපේ පළවෙනි කොටස සිද්ධ වෙන්නේ. තේරුණාද? හරි. බලන්න කියවන්න එතකොට ඉතුරු ටික. විද්‍යුත් ධාරාව මැනීමේ සම්මත SI ඒකකය ඇම්පියර් වන අතර එය මූලික ඒකකවල අඩංගු වන ඒකකයක් මෙන්න විශේෂ නාම ඒකකයක් වේ. හරි highlight කරගන්න යන්න ඒක. ඇම්පියර් වන අතර එය මූලික ඒකකවල අඩංගු වන ඒකකයක් මෙන්න විශේෂ නාම ඒකකයක්ද වේ කියලා. හරි. දැන් මට කියන්න පොඩ්ඩක් මූලික ඒකක වෙන්නේ මොනවද? මූලික ඒකක වෙන්නේ මොනවද? ස්කන්ධය. මම පොඩ්ඩක් මේ මතක් කරන්න ඔයාලට. හරිද? ස්කන්ධය නේද? ස්කන්ධය දිග කාලය හරි තාපගතික උෂ්ණත්වය ඊට පස්සේ විද්‍යුත් ධාරාව
විද්‍යුත් ධාරාව ඊට පස්සේ දීප්ත තීව්‍රතාවය ඊට පස්සේ පදාර්ථ ප්‍රමාණය ඔවා තමයි මූලික භෞතික රාශි කියලා කියන්නේ. මේ ටික මතක තියාගන්න ඕනේ. ඔන්න පොඩ්ඩක් පොඩි මතක් කිරීමක් කරේ මම. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම්, දිග මීටර, කාලය තප්පර, තාපගතික උෂ්ණත්වය කැපිටල් K, විද්‍යුත් ධාරාව කැපිටල් A, දීප්ත තීව්‍රතාවය සිම්පල් CD කැන්ඩලා, පදාර්ථ ප්‍රමාණය මෝල්. මෝල් නෙමෙයි හරි? මෝල් හරි? මෝල් නෙමෙයි. හරි. එතකොට මෙන්න මේ තාපගතික උෂ්ණත්වයයි විද්‍යුත් ධාරාවයි කියන දෙන්න. තාපගතික උෂ්ණත්වයයි විද්‍යුත් ධාරාවයි කියන දෙන්න විශේෂ නාම ඒකක දෙකකුත් වෙනවා. හරිද? මේක මූලික ඒකක වගේම විශේෂ නාම ඒකක දෙකකුත් වෙනවා. අපි මේවට කියනවා විශේෂ නාම ඒකක. ඇයි මේවට විශේෂ නාම ඒකක කියලා කියන්නේ? මොකද මේ භෞතික රාශිය හොයාගන්න, මේ භෞතික රාශිය පිළිබඳ නියම හොයාගන්න විද්‍යාඥයන් ගොඩාක් කැප වෙලා තියෙනවා. හරිද? ඉතින් එහෙම කැපවිච්ච විද්‍යාඥයෙක් තමයි මේ තාපගතික උෂ්ණත්වය පිළිබඳ හොයාගත්ත විද්‍යාඥයෙක් තමයි කෙල්වින් සාමිවරයා කියලා කියන්නේ. ඒ වගේම මේ විද්‍යුත් ධාරාව ගැන නියම හොයාගත්ත විද්‍යාඥයා තමයි ඇම්පියර් කියලා කියන්නේ. හරිද? ඉතින් මෙන්න මේ දෙන්නට ගරු කිරීමක් විදියට තමයි එයාලගේ නම් වල එක අකුරක් අපි පාවිච්චි කරලා තියෙන්නේ. එයාලගේ මේ එයාලා හොයාගත්ත මේ භෞතික රාශි වල SI ඒකක විදියට. ඒ විදියට තමයි කෙල්වින් සහ ඇම්පියර් කියන එක්කෙනා හැදිලා තියෙන්නේ. තේරුණා නේද? හරි. ඔය විදියට තමයි එතකොට උෂ්ණත්වය කියන එක්කෙනා සහ විද්‍යුත් ධාරාව කියන එක්කෙනා ඉන්නේ. හරි. අපි ආයෙත් පාඩමට. හරි. දැන් මේ බලන්නකො. ඊට පස්සේ කියනවා විද්‍යුත් ධාරාව අදිශ රාශියක්. අර මම කියපු කතාව. විද්‍යුත් ධාරාව අදිශ රාශියක්. නමුත් එහි ලකුණ ධන හෝ ඍණ වීම මත එය ගලාගෙන යන දිශාව තීරණය කළ හැකියි. හරිද? නමුත් එහි ධන හෝ ඍණ වීම මත එහි ගලාගෙන යන දිශාව තීරණය කළ හැකියි කියලා තියෙනවා. එහි ගලාගෙන යන දිශාව තීරණය කළ හැකියි කියලා තියෙනවා. ළමයි මොකද්ද මේ කියන කතාව? එහි ගලාගෙන යන දිශාව තීරණය කළ හැකියි කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ළමයි සම්මත ධාරාව ගලාගෙන යන දිශාව තමයි අපි ධන විදියට සලකන්නේ. මෙන්න මෙහෙම. හරි. ධන දිශාව කියලා කියන්නේ මොකද්ද? ධන දිශාව කියලා කියන්නේ සම්මත ධාරාව ගලාගෙන යන දිශාව. ඔන්න ඔකට තමයි ධන දිශාව කියලා කියන්නේ. ඉතින් ඊට ප්‍රතිවිරුද්ධව ඍණ දිශාව කියන්නේ මොකද්ද ළමයි? ඊට ප්‍රතිවිරුද්ධව ඍණ දිශාව කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව. සරලයි. අර ඒකට ධන දිශාව කියන්නේ මේ සම්මත ධාරාව ගලාගෙන යන දිශාව. ඊට ප්‍රතිවිරුද්ධව ඍණ දිශාව කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාව. හරි. ඒකකොට මේ ධන ආරෝපණ ගලාගෙන යන දිශාවට පවතින හැම ධාරාවක්ම අපි කියනවා ධනයි කියලා. ඊට ප්‍රතිවිරුද්ධව පවතින හැම ධාරාවකම අපි කියනවා ඍණයි කියලා. ඔන්න ඕක තමයි ධන ඍණ ભેදය. තේරුණාද? මේ විදිහට පරිපථයක් තුලින් ධාරාවක් යනවා මේ පරිපථය ක්ලෝස් වෙලා තියෙන්න ඕනේ, සංකුතව තියෙන්න ඕනේ. පරිපථය කොහෙන් හරි ඇරිලා තිබ්බා කියලා මෙතන මේ විදිහට ඇරිලා තිබ්බා කියලා හිතන්නකෝ. හරිද? ඔය විදිහට ඇරිලා තිබ්බොත් එහෙම ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. මොකද ආරෝපණ ටික මේම ගලන් කරලා මෙතනින් ඉතුරු වෙයිද? නතර වෙයිද? හරිද? එතකොට අර වතුර බඩේකින් වතුර වැටෙනවා වගේ වතුර බින්දු වැටෙනවා වගේ ආරෝපණ වැටෙනවා අපිට දකින්න ඕනේ. පේන්න ඕනේ. එහෙම වෙන්නේ නැහනේ. නේද? එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ වෙන්නේ මොකද්ද? වෙන්නේ මේ විදිහට සංගත පතයක් කරහා ආරෝපණ චලිත වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. හරිද? මේ සංගත පරිපතයක් කරහා මේ විදිහට ආරෝපණ චලිත වීමක් තමයි සිද්ධ වෙන්නේ ඔන්න ඔය විදිහට. තේරුණා නේද? විද්‍යුත් ක්ෂේත්‍රයේ බලපෑම නිසා. හරි? එතකොට එබැවින් ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන දිශාවට ප්‍රතිවිරුද්ධව ධන ආරෝපණ ගලාගෙන යන නිසා සම්මත ධාරාව සෑම විටම ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන දිශාවට ප්‍රතිවිරුද්ධව ගලාගෙන යනවා. හරි. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එතකොට මේ වීඩියෝ එකේ තව කොටසක් තියෙනවා. ඒක මම අදම දානවා. අරද එක දිගට දානවා. මම අද මේ කොටසින් නවත්තනවා. අරද එතකොට ඉතුරු ටික මම ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නම්. හරිද? අපි පොඩි ගානක් හදලම නවත්තමු වැඩේ. පොඩි ගානක් හදලම වැඩේ නවත්තමු. එයාම බලන්න ඔයාලට ක්වෙස්චන් බුක් එකක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ ක්වෙස්චන් බුක් එකේ යන්න ළමයි 1 2 ගණන් වලට 1 2 ගණන් වලට ඔන්න 1 2 ගණන් ටික මම හදලා වැඩේ නවත්තන්න. හරි? 1 2 ගණන් වලට යන්න ක්වෙස්චන් බුක් එකේ
question book එක. හරි. ඔය question book එකේ හදන්න ළමයි අංක 1 ගන්න. දැන් ඔයා දන්නවා ඇම්පියර් 2ක ධාරාවක් විනාඩියක් තුල සන්නායක කම්බියක් කරහා ගමන් කරයි නම් එම කාලය තුල සන්නායකය තුලින් ගමන් කළ ආරෝපණය සහ ආරෝපණ ප්‍රමාණය සොයන්න කියලා දෙනවා. හරි. දැන් මේ බලන්නකො මුලින්ම අපි කරන්න ඕනේ ළමයි මෙතනදී මේ විදිහට ඇඳ ගන්න ඕනේ සන්නායකය. හරිද? රූප තරහණක් ඇඳ ගන්න ඕන ඔය විදිහට. ඕක හරි සරලයි. ඒක ලේසි වැඩේ කරගන්න. ඔයා දන්නවා එතකොට මේකේ සම්මත ධාරාව ගලාගෙන යන්නේ කොහෙටද? සම්මත ධාරාව ගලාගෙන යන්නේ ධන ආරෝපණ ගලාගෙන යන දිශාවට. ඇම්පියර් 2ක ධාරාව. එතකොට කාලය කොච්චරද? කාලය විනාඩියක් තුල. කාලය විනාඩියක් තුල. ළමයි විනාඩියක් කියන්නේ කීයද? 1 මිනිත්තුවක් කියලා කියන්නේ කීයද? 1 මිනිත්තුවක් කියලා කියන්නේ තප්පර 60ක්. එතකොට අපි විනාඩිය තප්පර 60කට කන්වර්ට් කරගන්න ඕනේ මේ විදිහට. මොකද අපේ සමීකරණ වලට අපි ආදේශ කරන්න ඕනේ SI එකකට. හරිද? ඒක නිසා විනාඩිය අපි තප්පර 60කට මෙන්න මේ විදිහට කන්වර්ට් කරා. දැන් ඉතින් ඊසි. අපි දන්නවා අපේ සම්බන්ධතාවය. මොකක්ද අපේ සම්බන්ධතාවය? Q සමානයි IT. හරි? Q සමානයි IT. Q කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මේ විනාඩි එකක කාලය තුල ගලා ගියපු ආරෝපණය තමයි Q කියලා කියන්නේ. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයවත් ධන ආරෝපණ ප්‍රමාණයවත් ආරෝපණ ප්‍රමාණයවත් නෙවෙයි ඈ. හරිද? ඇත්තටම කිව්වොත් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය. ඒක ඉලෙක්ට්‍රෝන නිසා තමයි මේ විදිහට ධාරාවක් ඇති වෙන්නේ. ඒක හරි. මම කියන්නේ ආරෝපණය. ආරෝපණ ප්‍රමාණය නෙවෙයි. කියන්නේ ගණනක් නෙවෙයි. ආරෝපණයක් යන්නේ. හරි. එතකොට අපිට එනවා කූලෝම් 120යි කියලා. මෙන්න මේ විදිහට. කූලෝම් 120යි. ඔන්න උත්තරේ. මේ තියෙන්නේ ආරෝපණය. ඔන්න හොඳට මතක තියාගන්න මේ අපි හිතුවේ ආරෝපණය. හරිද? මේ අපි හිතුවේ ආරෝපණය. දැන් අපි ආරෝපණ ප්‍රමාණය හොයන්නත් ඕනේ. ආරෝපණ ප්‍රමාණය හොයන්නේ කොහොමද? ආරෝපණ ප්‍රමාණය අපි හොයන්නත් ඕනේ. ආරෝපණ ප්‍රමාණය හොයන්නේ කොහොමද ළමයි? ආරෝපණ ප්‍රමාණය හොයන්දී ඔයා හිතන්න දැන් මෙහෙම. ඔයාට තියෙනවා දැන් පොල් ගෙඩි 100ක්. ළමයි ඔයාට පොල් ගෙඩි 100ක් තියෙනවා. ඔය පොල් ගෙඩි 100 පොල් ගෙඩි 50 ගොඩවල් වලට වෙන් කරන්න ඕන. පොල් ගෙඩි 5 ගොඩවල් වලට වෙන් කරන්න ඕන කියලා හිතන්නකෝ. හරි පොල් ගෙඩි 5 ගොඩවල් වලට වෙන් කරන්න ඕන. දැන් තියෙනවා එහෙනම් පොල් ගෙඩි සෙට් එකක් ඕන. පොල් ගෙඩි සෙට් එකක් තියෙනවා. හරිද? දැන් ඔය පොල් ගෙඩි ටික පොල් ගෙඩි 100ක් තියෙනවා මෙතන. මේ පොල් ගෙඩි 100 අපි වෙන් කරන්න ඕනේ පොල් ගෙඩි 5 ගොඩවල් වලට. ඔන්න 5 ගොඩවල් වලට වෙන් කරන්න ඕනේ. ළමයි ඔයාට 5 ගොඩවල් කීයක් හදා ගන්න පුළුවන්ද? 5 ගොඩවල් 20ක් හදා ගන්න පුළුවන් නේද? ඒතර කොච්චර ගොඩවල් ප්‍රමාණයක් හොයාගන්න හදාගන්න පුළුවන්ද කියලා අපි හොයාගන්නේ කොහොමද? මේ පොල් ගෙඩි ගණන බෙදන්න ඕනේ 5ෙන්. එතකොට නේද අපිට එන්නේ ගොඩවල් ගන්න. 5 ගොඩවල් මෙන්න මෙච්චරක් හදාගන්න පුළුවන් කියලා. 100 බෙදන්න ඕනේ 5ෙන්. හරි ළමයි ඒ වගේ තමයි මෙන්න මේකත්. ඒ වගේ තමයි මෙන්න මේ ආරෝපණ ප්‍රමාණය ඇතුලේ ආරෝපණය හොයන එකත් ඒ වගේ තමයි. දැන් ඔයා දන්නවා එක ආරෝපණයක් කියලා කියන්නේ කීයද? තමයි ඔයා දන්නවා එක ආරෝපණයක් කියලා කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් එක ආරෝපණයක විශාලත්වයක් කියලා කියන්නේ. ධන ආරෝපණයේ විශාලත්වයත් මේකම තමයි. ඒකින්ද මම ඒකයි කිව්වා මම වෙනසක් වෙන්නේ නැහැ කියලා. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයත් 1.6 වැඩි කිරීම 10 ධන ආරෝපණයක විශාලත්වයත් 1.6 වැඩි කිරීම 10 ඒකයි මම කිව්වේ වෙනසක් වෙන්නේ නැහැ කියලා. හරි. ඉතින් එතකොට ආරෝපණයේ විශාලත්වය මම ඉලෙක්ට්‍රෝන කියලාම ගන්නම්කෝ. හරි. මොකද ඇත්තටම ගමන් කරන්නේ ඉලෙක්ට්‍රෝන නේ. හරි. එතකොට ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම්. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය වුණා ඍණ ලකුණකුත් දාගන්න මම ඒක දැම්මේ නෑ මොකද අපි එතනදී විශාලත්වයක් බලන නිසා. දැන් මෙන්න මේ වගේ 1.6 වැඩි කිරීම 10 ඍණ 19 ගොඩවල් මෙන්න මේ කූලෝම් 120 ඇතුලේ කීයක් තියෙනවද කියලා බැලුවොත් එහෙම අපිට කියන්න පුළුවන් නේද මේ කූලෝම් 120 ඇතුලේ මෙන්න මෙච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මෙන්න මෙච්චර ආරෝපණ ප්‍රමාණයක් තිබ්බා කියලා. ඕක තමයි ළමයි කියන්නේ. හරිද? ඉතින් අපිට කරන්න තියෙන්නේ ආරෝපණ ප්‍රමාණය හොයන්න. ආරෝපණ ප්‍රමාණය හොයන්න අපිට කරන්න තියෙන්නේ මේ කූලෝම් 120 බෙදන්න ඕනේ 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලෝම් වලින්. ඔයා දන්නවා කූලෝම්ට කූලෝම් කැපිලා ගියා වුණ විදිහට. කූලෝම්ට කූලෝම් මේ විදිහට කැපිලා යද්දී
කූලෝම්ට කූලෝම් මේ විදිහට කැපිලා යද්දී 120 බෙදීම 1.6 වැඩි කිරීම 10 ඍණ 19 කියලා එනවා. 120 බෙදීම 1.6 කීයද? 7.5 කියනවා කියන්නේ 75යි නේ. 75යි වැඩි කිරීම 10 19 ඔන්න. හරි. ආරෝපණ ප්‍රමාණය ගලා ගියපු ආරෝපණ ප්‍රමාණය ඒ කියන්නේ මෙන්න මේ හරස්කඩ හරහා ගලා ගියපු ආරෝපණ ප්‍රමාණය 75 වැඩි කිරීම 10 19ක විශාලත්වයක් තියෙනවා. පැහැදිලි නේද? ඔන්න ඔය විදිහට තමයි කතාව සිද්ධ වෙන්නේ. හරිද? හරි. අපි යමු ඊළඟ ගානට. දෙවෙනි ගාන. දෙවෙනි ගානත් ලේසියි. ඇම්පියර් එකක ඒකාකාර ධාරාව. හරි. දැන් මට මේ කියන්න බැරි වුණා. ගණන් හදද්දි ළමයි අනිවාර්යයෙන්ම වැදගත් කාරණා යටින් ඉරක් ගහ ගන්න ඕනේ. හරිද? අපට වැදගත් යයි කියලා හිතන කාරණා තියෙන්නේ. අන්න ඒ වැදගත් කාරණා යටින් ඉරක් ගහ ගන්න ඕනේ. ඇම්පියර් එකක ඒකාකාර ධාරාවක් ඒකාකාර සන්නායක කම්බියක් තුලින් තප්පර 8ක් තුල ගලාගෙන යාමේදී ගලාගෙන යන ආරෝපණ ප්‍රමාණය. අන්න ඒක නම් කෙලින්ම ආරෝපණ ප්‍රමාණය හොයන්න තියෙනවා. ඒ කෙලින්ම ආරෝපණ ප්‍රමාණය. ආරෝපණය නෙවෙයි. හැබැයි අපට ආරෝපණය හොයාගන්න වෙනවා ඒකේ මුලින්ම. ඉතින් ආයේ q සමානයි it දාලා අපි ඒකේ ආරෝපණය හොයමු. q කියන්නේ කීයද අපි දන්නේ නැහැ. i කියලා කියන්නේ ඇම්පියර් 1යි නේ. ඇම්පියර් 1යි. t කියලා කියන්නේ තප්පර 8යි. එහෙනම් කූලෝම් 8ක ආරෝපණයක් තමයි ගිහිලා තියෙන්නේ. කූලෝම් 8ක ආරෝපණය. ඉතින් ඔය කූලෝම් 8 ඇතුලේ කොච්චර ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් කොච්චර ආරෝපණ ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න මොකද කරන්න ඕනේ? හරිද? ආරෝපණ ප්‍රමාණයක් තියෙනවද කියලා බලන්න අපි කරන්න ඕනේ දේ තමයි ආරෝපණ ප්‍රමාණය හොයන්න අපි කරන්න ඕනේ. කූලෝම් 8 බෙදන්න ඕනේ 1.6 වැඩි කිරීම 10 ඍණ 19. කූලෝම්ට කූලෝම් කැපිලා යනවා. එතකොට අපිට දශම ස්ථානය අයින් කරගන්න පුළුවන් නේ උඩයි යටයි දෙකම 10න් වැඩි කරලා. එතකොට 80 බෙදීම 16 වැඩි කිරීම 10 ඍණ 19යි. 80 බෙදීම 16 කියලා කියන්නේ 5 වැඩි කිරීම 10 19 ඔන්න. ආරෝපණ ප්‍රමාණය කීයද? 5 වැඩි කිරීම 10 19යි. හරිද? එතකොට 1යි 2යි ගණන් ටික හදලා ඉවරයි. මම මේ සේරම ගණන් ටික සාකච්ඡා කරනවා ළමයි බය වෙන්න එපා. හරි මේ බය වෙන්න එපා. මම කිව්වනේ මම ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම අන්තිම වෙනකම් ඉන්නවා. මම මේකේ ලොකු බලාපොරොත්තු ගොඩාක් තියාගෙන මම මේ රිවිෂන් එක කරන්නේ. මම අනිවාර්යයෙන්ම ඔයාලා ලොකු රිසල්ට් එකකට අරගෙන යනවාමයි. මම ඊ වෙනකම් අන්තිම වෙනකම් ඔයාලත් එක්ක ඉන්නවා. මමත් මගේ උපරිම ශමතාවයෙන් මමත් ක්‍රියාත්මක වෙනවා. හරි මේ රිවිෂන් එක වෙනුවෙන් ඒකින්ද ඔයාලගේ උපරිම කැපවීම මේකට යොදන්න. හරිද? කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා. දැන් ඔයාලට මේකත් එක්කම ෂෝට් නෝට් එකක් දීලා තියෙනවා. මුළු හැම පාඩමකටම අපි මේ වගේ ෂෝට් නෝට් එකක් දෙනවා. ඔයාලත් ඔයාලගේ විදිහට ෂෝට් නෝට් එකක් හදාගන්න. හරි අපිත් දෙනවා. ඉතින් ওই විදිහට අපි වැඩ ටික කරගෙන යමු. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. හරිද? ඊළඟ පාර්ට් එකෙන් අපි ඉතුරු කොටසෙන් හම්බ වෙමු. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ දවසෙන් හම්බ වෙමු. හරි. ජය වේවා.